හොඳයි සෑම දිනම සාදු කියන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර උතුම් වූ සීලයක පිහිටීම පිණිස තුන්වරක් নমස්කාරය කියන්නේ. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කමාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා ධනං සීල ධනං විරියොත්තප්පියං ධනං සුත ධනං ඡාගෝච පඤ්ඤාමි සත්තමන් ධනං මෙන්න මේ පුංචි ගාථාව මූලික කරගෙන දහම් කරුණු ටිකක් දේශනා කරනවා. පින්න සියලු දෙනාම සූදානම් වෙන්නේ ඒ උතුම් වූ ධර්මානුශාසනාවට සවන් දෙන්න. අපි සෑම කෙනෙක්ම යම් පින්කමක් කරනවා නම් ඒ පින්කම කරන්නේ යම් අරමුණක් මූලික කරගෙන. මේ පින්කමේ අරමුණු කීපයක් තියෙනවා. මීට වසර 22කට පෙර පරලෝසපත් වූ සම්පත් සහ තමර ලංකා ගමගේ යන අයගේ පියාණන් වූ නාමසේන ලංකා ගමගේ පියාණන්ට පින් අනුමෝදන් කිරීම. ප්‍රසාද් මහත්මයාගේ පරලෝසපත් වූ ප්‍රේමවතී මෑණියන් සහ ප්‍රේමදාස පියාණන්ට පින් අනුමෝදන් කිරීම. නිරෝෂිකා මහත්මියගේ පරලෝසපත් වූ ජයසුන්දර කෝට්ටේ ආරච්චි පියාණන්ට පින් අනුමෝදන් කිරීම.
සුජීවත්ව සිටින පත්මකාරී වස්සම් හා මාලි අත්තනායක මෑණිවරුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ ධර්ම අවබෝධය පිණිසත් මෙම කුසල් ශක්තිය හේතු ප්‍රත්‍ය වෙත්වා පින්කමට සහභාගී වන සියලුම හිත මිතුරන්ගේ පරලොව සැපත් වූ සංසාරගත සියලුම ඥාතීන්ට සහ දෙමව්පියන්ට මේ පුණ්‍ය කුසල් අනුමෝදන් වෙත්වා. ගෞරවනීය අතිපූජනීය තපෝවන අරියද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමටද මෙම කුසල ශක්තිය හේතු උපනිශ්‍රේ වේවා. කියලා ප්‍රාර්ථනා කරනවා. මෙන්න මේ අරමුණු ටික තමයි තියෙන්නේ ධර්මානුශාසනාව සඳහා. මම ගාථා ධර්මයක් දේශනා කරා. මේ ලෝකේ තියෙනවා මුළු විශ්වයම මේ ලෝකයේම විශ්වයම ක්‍රියාත්මක වෙන්නේ යම් බලයකින්. බලයක් නැතුව මේ ලෝකේ කිසිම දෙයක් ක්‍රියාත්මක වෙන්නේ. සෑම දෙයක්ම ක්‍රියාත්මක වෙන්න බලයක් තියෙනවා. අපි මේ ශරීරයත් ක්‍රියාත්මක වෙන්න බලයක් තියෙනවා. ඒකට කියනවා කර්ම බලය. මේ ලෝකේ තියෙනවා බල ශක්තියින් අපේ ඇහැට පේන්නේ. උදාහරණයක් කිව්වොත් දැන් මෙතන විදුලි ආලෝකයක් තියෙනවා. විදුලිය තියෙන අපි දන්නවා. හැබැයි මේ විදුලිය ඇහැට පේන්නේ. ඇහැට පේන්නේ. ඇහැට පේනවා නම් කරන්ට් එක වදින්නේ නැහැ කවදාවත්. වදිනවා. හැබැයි අතිශය බලයක් තියෙනවා. වෝල්ට් 33000 60000 66000 වගේ වුණොත් සනේ අඟුරු වෙලා වැටෙනවා. අතිශය බලයක් තියෙනවා, අතිශය ශක්තියක් තියෙනවා. හැබැයි ඇහැට පේන්නේ නැහැ. වාතය ඇහැට පේන්නේ. නමුත් අතිශය බලයක්, අතිශය ශක්තියක් තියෙනවා. රටක් ගම්මානයක්, එහෙම නැත්නම් ජනපදයක්, එහෙම නැත්නම් නගරයක්, එහෙම නැත්නම් රටක් උනත් ඒක පැයකින් පැය කීපයකින් එහෙම නැත්නම් සුළු වෙලාවකින් සුණු විසුණු කරලා දාන්න පුළුවන් බලයක් තියෙනවා වාතයට. ඒ වගේම ඔය අතේ ගෙනියන මොබයිල් එකක් තියෙනවා සෑම කෙනෙක් ගාව. දැන් ඕකෙන් ඔය ඉලක්කම් ටිකක් ඔබලා ලෝකේ ඕනම තැනකට කතා කරන්න පුළුවන් රූපරාමත් එක්ක. අතිශය බලයක් තියෙනවා. හැබැයි යන විදිය පේන්නේ. පේන්නේ. එහෙනම් මේ ලෝකේ ඇහැට නොපෙනෙන, ඇහැට දැర్శණය වෙන්නේ නැති බලයන් ලෝකේ තියෙනවා. කර්ම බලය ඇහැට පේන්නේ. හැබැයි විපාකය ඇහැට දකින්න පුළුවන්. ඒ තමයි මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නවා. ඉටිකොල ගහගෙන වහලටත් ඉටිකොලයක් ගහගෙන. ඉන්නවද? වටේටත් ඉටිකොල වහලටත් ඉටිකොලයක්. මිනිස්සු වෙලා ජීවත්. හැබැයි මනුස්ස ලෝකයේ සුගතිය. මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නවා. මැටි වලින් වට කරගෙන වහලට ඉලු පොල්ලතු හැවිලි කරගෙන. ලංකාවේ දන්නවද? දැකලා තියෙනවා. මිනිස්සු වෙලා උපදිලා ඉන්නවා. බ්ලොග් ගල් වලින් කාමරයක් දෙයක් හදාගෙන කුප්පි ලාම්පුවක් පත්තු වෙන්නේ. පොඩි පුස් බයිසෙල් එකක් තියෙනවා. ඒකේ පෙට්ටියක් බැඳගෙන යම් යම් දේවල් වෙලඳම් කළ ජීවත් වෙනවා. ඔය අනුරාධපුර පැත්තේ එහෙම ගියොත් එහෙම පේනවා. දොඩොල් ටිකක්, කැවිලි ටිකක්, පොඩි කිරි හැට්ටි ටිකක් ඒ ආදි වශයෙන් අර මල් ටිකක් එහෙම කොල්ල ජීවත් වෙනවා. ඊට වැඩි කාමර දෙකක් වගේ තියෙනවා. විදුලි ආලෝකයක් තියෙනවා. පොඩි මෝටර් සයිකලයක් වගේ වාහනයකුත් තියෙනවා. ඒකෙත් අර විදියට මොනවා හරි වෙලඳාමක් කරලා ජීවත් වෙන මිනිස්සු දැකලා තියෙනවා. කාමර දෙකක් තුනක් තියෙනවා. පොඩි කාර් එකකුත් තියෙනවා. පොඩි ඉස්සරහා මල්ට එකකුත් තවලා තියෙනවා. එහෙම ජීවත් වෙන මිනිස්සු. කාමර 3-4ක් තියෙනවා. තට්ටු දෙකක් විතර තියෙනවා. හොඳ සුඛෝපභෝගී වාහනයකුත් තියෙනවා. කාමරයක් දෙකක් AC කරලා තියෙනවා. එහෙම ජීවත් වෙන මිනිස්සු ඉන්නවද? ඒ වගේම තට්ටු 3-4ක් තියෙනවා. වාහන කීපයක් තියෙනවා. අති සුඛෝපභෝගී ජීවිත ගත කරන මිනිස්සුත් ඉන්නවා. ඉන්න සිටු මෙදුර වල ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. මහා මන්දිරවල ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. රජ මාලිගාවල් වල ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. හැබැයි ඔක්කොම මිනිස්සු. මම මුලින් ඉඳන් කිව්වා ඔක්කොම ටික මිනිස්සු.
උප්පත්තියේම ಜಾති අන්ධය ඉන්නවා. උප්පත්තියේ ඉඳලම ස්පේනා ඉන්නවා. උප්පත්තියේ ඉඳලම කන් ඇහෙන්නේ කතා කරන්න බෑ. උප්පත්තියේ ඉඳලම කන් ඇහෙනවා කතා කරන අය ඉන්නවා. උප්පත්තියේ ඉඳලම ඉන්ද්‍රියන් සම්පූර්ණයි ඉන්නවා අංග විකලයි ඉන්නවා. හැබැයි දෙමව්පියන්ට නැති දේවල් දරුවන්ට තියෙනවා. දරුවන්ට නැති දේවල් දෙමව්පියන්ට තියෙනවා. දෙමව්පියෝ අන්ධයි දරුවන්ට ඇස් පේනවා. දෙමව්පියන්ට කතා කරන්න බෑ කන් ඇහෙන්නේ දරුවා කතා කරනවා. ඉන්නව නේද? දෙමව්පියන්ගේ ඉන්ද්‍රියන් හොඳට සම්පූර්ණයි දරුවා අංග විකලයි. දෙමව්පිය හොඳ ඥානවන්තයි බුද්ධිමත් දරුවා මන්ද බුද්ධිකයි. දෙමව්පිය හොඳ නිරෝගී දරුවා රෝගී. නිරන්තරයෙන් අසනීප බෙහෙත් තියෙනවා. ඕකට හේතු හොයන්න යන්න වෙන්නේ බෞද්ධ දර්ශනයට. යන්න වෙන්නේ බෞද්ධ දර්ශනයට. එයි. මං කියවනේ කර්ම බලය හැට පෙන්නේ කියලා. දානිත් බල ශක්තිය. ඒතර මුළු විශ්වයම ක්‍රියාත්මක වෙන්නේ බල ශක්තියින් වලින් නේ. එහෙනම් දෙතර මනුස්සාත්ම භවයක් ලබන්නේ බල ශක්තියකින්. ඒකට කියන කර්ම බලය. ඒ සිතයි කයයි කියන ධර්මතා දෙක ගෙනියන්නේත් කර්ම බලයෙන්. ඒ නිසා තමයි එක්කෙනෙක් දැන් අපේ නායක හාමුදුරුවෝ කතා කරනකොට කිව්වා මේ එක්කෙනෙක් නැති වුණා කිව්වා අවුරුදු 13ක ගෑන් ළමෙක්. ද පිරිමි ළමෙක් නෝ. අවුරුදු 13ක වයස. අන්දන්නේ කටේ දන්නවන්නේ. එයාට දානයක් දුන්න කිව්වා ඒ කොළඹ ගෞතම තපෝවනේ වික්ෂුන් වහන්සේලා 100කට. එයා මැරෙන්න කලින් කිව්වලු තාත්තේ මං වෙනුවෙන් 100ක් නමකට දාන දෙන්න කියලා. දැන් මෙහි නෑනේ 100ක් නමක් හොයාගන්න. ඒක ගෞතම තපෝවනේත් එක්ක සම්බන්ධ කරලා ඒගොල්ලන් ගිහිල්ලා හාමුදුරුවෝ දන්නා කවුද කියලා අහන්න මම දන්නේ නැහැ කවුද කියලා. දැන් එයා අවුරුදු 13න් ගියේ තේරෙනවද කියන්නේ. සමහර අයට කලිනුත් යනවනේ. සමහර අයට වැඩි කාලෙකුත් ජීවත් වෙනවා. එහෙනම් ওই විදිහට නානත්වයක් හා විවිධත්වයක් මේ සත්ත්ව ප්‍රජාවගේ තියෙන හේතුව හොයන්න යන්න වෙන්නේ බෞද්ධ දර්ශනයට බුදුදහමට. ඒක තමයි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ කර්ම බලය කියන කාරණේ. ඒතර කර්ම බලයෙන් ආරම්භ කළ දෙන්නේ කර්ම බලය. ඒක දවසින් දවස ගෙනියන්නේ කර්ම බලය. ඉස්සරහට මැදදී යම් ආකාරයක යම් පීඩාවක් කරනවා නම් ඒකත් කර්ම බලය. ඒකට කියන උපපීඩක කර්මය කියලා. යම් කාලයකින් වෙන් කරනවා නම් ඒකත් කර්ම බලය. අපට අයිති නෑ මේකක්වත්. යම් කිසි කෙනෙක් හිතනවා නම් මේ සියල්ල දේ අපට අයිති කියලා ඒක මුලාවක්. ඒක රැවටීමක්. ඒ රැවටීමෙන් මිදෙන්න තමයි තථාගතයන් වහන්සේ මේ ධර්ම දේශනා කළේ. ඒ රැවටීමෙන් මිදෙන්න. මම පුංචි ගාතාවක් කියවන්නේ. සද්ධා දනං සීල දනං හිරියොත්ප්පියං දනං සුත දනං ඡාගෝච පඤ්ඤාමේ සත්තමන් දනං. මේ ධර්මය නොදන්න පුච්චරයෝ ඒ සිත හිතනවා වස්තු ධනය දීපල ඉඩකඩම් යාන වාහන මේවා තමයි ධනය හැටියට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඕක නෙමේ ධනය. ඕක නෙමේ ධනය මෙන්න මේකට මේ හතට කියනවා ආර්ය ධනය කියලා. ආර්ය කියන්නේ ගෙනියන්න පුළුවන්. දැන් මේ ලෝකේ මේ අය හම්බ කරන මේ සියලුම වස්තු දීපල ඉඩකඩම් යාන වාහන ගෙවල් දොරවල් මේ සෑම දෙයක්ම එක චිත්තක්ෂණයක් තුළ අතහරින්න වෙනවා. හවුද නේ? සමහර අය ෆස්ට් ඇටැක් එකෙන් යනවා. හවුද නේ? සමහර අය සෙකන්ඩ් එකෙන් යනවා. නැත්නම් තර්ඩ් එකෙන් යන්න යනවා. හවුද නේ? කොච්චර වෙලා යනවද යන්නේ? චිත්තක්ෂණය යන්නේ. මෙහෙම කරනකොට ගිහිල්ලා ඉවරයි. එතකොට අර ගෙනියන්නේ මොනවද? ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. එහෙනම් ওই කට්ටියට පෙර භවවල මේ මිනිස්යන්ට විශාල ධනයකට හිමිකම් කියපු කට්ටිය හිටියා. බුදුරජාණන් වහන්සේ එක කාලෙත් හිටියා. ඒ කාලේ 80 කෝටියක ධනයකට හිමිකම් කියපු අය හිටියා. ඒ කාලේ 80 කෝටි අවුරුදු 2500 ගණනකට කලින්. ඒ කාලේ 80 කෝටියක් කියන්නේ කොහොමද?
ඒතර දැන් නම් 80 කෝටියක් විතර ගණන් ගන්න. ඒතර ඒ කාලේ. ඒතර එවැනි ධනවත් පුච්චලෙ හිටියා. ඒ ධනවත් පුච්චලේ සේවකකම අතහැරලා ගියා. උදාහරණයක් කියනවා. එදා හිටියා තෝදෙය කියලා බමුණෙක්. 80 කෝටියක ධනයක් තිබ්බා. ඒ 80 කෝටියෙන් ධනයක් ඒ කාලේ බැංකු තිබ්බේ නෑ. කැලේට ගිහිල්ලා කාටවත් නොපෙනෙන්න පොළොව හාරලා ඒක යට කරනවා. එයා තමයි එතන තියෙන තැන දාන්නේ. එයාට එකම පුතෙක් හිටියා. ඒ පුතාට 40 කෝටියක් වෙන් කළා තිබ්බා. ඒක ගෙදර තිබ්බා හංගලා. අරක කැලේ හංගලා තිබ්බා. දැන් තාත්තා මැරුණා. හැබැයි තාත්තා මැරෙන්න ඉස්සෙල්ලා කිව්වා මේව කාටවත් දෙන්න එපා. මේව පොඩ හරි දුන්නොත් මේව ඉවර වෙනවා. චුට්ට හරි දුන්නොත් ඉවර වෙනවා. ඒක නිසා මේව කාටවත් දෙන්න එපා කියලා. ඒක පුතත් පිළිගත්තා. ඒක උපමාවකින් කිව්වා මේ කාන්තාව මේ අලංකාර කරන්න ගානවා මේ යම් ක්‍රීම් එකක්. අදත් තියෙනවා. ඒතර ඒවට කියන්නේ අඳුන් කියලා. ඒ අඳුන් පොඩ ගෑවත් ඉවර වෙනවා. අන්න ඒ වගේ තමයි මේ ධනය චුට්ට හරි කාට හරි දුන්නොත් ඉවර වෙනවා මේක. ඒක නිසා මීමැස්ස රොන් ගන්නව මල් වලින් පේන්නෙත් නැහැ. චුට්ට ගෙනලා විශාල මීවද බඳිනවා. අන්න ඒ වගේ චුට්ට හරි පොඩ හරි එකතු කරන්න රැස් කරන්න කියලා ඒක තමයි තාත්තා පුතාට දීලා තිබ්බවද. පුතත් ඒකම අනුගමනය කරා. තාත්තා මැරිලා ඉපදුනා ගෙදරම බල්ලෙක් වෙලා. ඒ මොකටද? ඒ අවසාන චුතිසිතට අරමුණු කළේ අර ධනෙ. දැන් රකින්න ආවා. දැන් බල්ලෙක් ගෙදර ඉන්නකොට පිට ආපුවාම බුරනවනේ. තේරෙනවද කියන්නේ? බුරනවනේ. ගෙදර ආയിട്ട് බුරන්නේ. ඔව්. එතකොට දැන් මෙයා ගෙදර ඉපදුනා. හැබැයි අර ගෙදර ඉන්න ඒ තමන්ගේ එකම පුතත් ඒ දරුවොත් ඒ ස්වාමි භාර්යාවත් දන්නේ මේ තාත්තා කියලා. දැන් කොහොම ඉන්න පුතා රස්සාවට ගිය වෙලාවේ බුදුරජාණන් වහන්සේ උතනින් වඩිනවා. ආව ගෙදරගේ ඉස්සරහට පින්ඩපාතේ. බල්ල බුරාගෙන පැන්නා. පැන්නාම බුදුරජාණන් වහන්සේ තෝ දෙයිය. තෝ මට ඉන්නකොට බිරුවා. ඉන්නකොට මට බැන්නේ මට දන් හැන්දක් දුන්නේ. දැන් තෝ බල්ලෙක් කියලා ඉන්නවා. දැන් තෝ මට ආයි බුරලා තෝ ඔතනිනුත් එහාට අපායට යන්න හදන්නේ කියලා. මේක වුණා අර ගෙදර ඉන්න අයට. අයටල කල්පනා කරන මේ අපේ මාමණ්ඩි ගැන කියන්නේ. මගේ ස්වාමියාගේ තාත්තා ගැන මේ කියන්නේ. දැන් මේක ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩියා. දැන් අර පුතා ගෙදර ආපුවාම කිව්වා. මෙන්න මෙහෙම බුදුරජාණන් වහන්සේ මෙතනින් වැඩියා. අපේ නිවස ළඟට ආවා. බල්ලා බුරාගෙන පැන්නා. මේ විදිහට බල්ලාට කිව්වා අපේ තාත්තගේ නම කියලා. මෙයාට හොඳටම කේන්ති ගියා. තරහයි. අපේ තාත්තා ඔය බල්ලෙක් කියලා ඉපදින. අපේ තාත්තා ඉපදලා යන්නේ බ්‍රහ්ම ලෝකේ. ඒක එයාගේ මානසිකත්වය. එයා හිතාගෙන හිටියා බ්‍රහ්ම ලෝකේ තමයි ඉපදිලා ඉන්නේ. මේක යන්න ඕනේ මෙයාගෙන් කියලා. හැබැයි බොරු නම් මම මෙයාට හොඳ යන් දෙකක් කියලා ඉන්නේ. කියලා හිතාගෙන ගියේ කාට බුදුරජාණන් වහන්සේට. දැන් බුදුරජාණන් වහන්සේ දන්නවා එනවා කියලා. එයා දැන් ඇවිල්ලා වාඩිලා කිව්වා ඔබ වහන්සේ අපේ ගෙවල් පැත්තේ ගියාද? ඔව්. ඔබ වහන්සේ අපේ ගෙදර ඉන්න බල්ලට අපේ තාත්තා නම කියලා බැන්නද? ඔව්. ඒ කොහොමද ඔබ වහන්සේ කියන්නේ අපේ තාත්තා බල්ලෙක් වෙලා ඉන්නවා කියලා? මම දන්නේ හින්දා තමයි කිව්වේ. ඒ වුණාට මට තේරෙන්නේ නැහැ නේද? එහෙනම් පුළුවන් ඔප්පු කරන්න කිව්වා. කිව්වා. ඊට පස්සේ යාගෙන් අහනවා මේ තාත්තා ජීවත් වෙන්නකොට මොනතරම් ධනයක් තිබ්බද? 80 කෝටියක විතර ධනයක් තිබ්බා කිව්වා. දෙකකින් කීයක් තියෙනවද කියලා. කොච්චර තියෙනවද? අනේ 40 කෝටියයි නේ තියෙන්නේ. ඒතර ටික මං හෙව්වා හම්බුන්නේ නැහැ කිව්වා. මං හොයලා දෙන්නද කියලා හොයලා. එහෙනම් කොච්චර එකක්ද? හොයලා දෙන්න කිව්වා. එහෙනම් ගෙදර ගිහිල්ලා ওই බල්ලව හොඳට නාවන්න. නාවලා හොඳ කිරිබතක් හදන්න. කිරිබතක් හදලා බල්ලව ඇඳ උඩින් තියලා ඔළුව එහෙම අත ගාලා බල්ලට ඔය කිරිබත් ටිකක් කවන්න. කිරිබත් කාපුවාම නිින්ද යනවනේ. ඔව්. එතකොට නිින්ද යාගෙන එනකොට කනට කරලා අහන්න තාත්තේ අර 40 කෝටියක් නම් තියෙනවා. අර ඉතුරු සල්ලි කොහෙද තියෙන්නේ? එතකොට එයා පෙන්නයි කිව්වා.
දැන් මෙයා ගිහිල්ලා දර විදියට කිරිබත් ටිකක් එහෙම හදලා බල්ලව නාවල එහෙම ඇඳ උඩින් තියලා හිස අත ගාලා අර කිරිබත් කැවුවා. දැන් බල්ලට නිින්ද ආගෙනට ඉව තාත්තේ කියලා කතා කරේ. අර ඉතුරු ඒ ධනිය කොහෙද තිබ්බේ කියලා. බැස්ස ඇඳෙන් බිමට ගිහිල්ලා 4 තැනක් හැරුවා. මෙහෙම පහුරු ගෑවා. එතන හාරලා බැලුවා 40 කෝටියක් තියෙනවා. දැන් තේරෙනවද? එතකොට දැන් මිනිස්සු තිරසන් වෙලා උපදිනවා. ඒක සාක්ෂිය. තේරෙනවද? එහෙනම් ඇයි එහෙම ඉපදුනේ? ඒක තමයි ලෝකෙ ස්වභාවය. මං කිය කර්ම බලය කියලා. ඒතර කුසල කර්මයක් කළේ නැහැ. කරේ අකුසල කර්ම දන් හැන්දක් අබ්බෙදුවෙත් නැහැ. ඒතර මරණාසන්න මොහොතේදී අරමුණු කළේ Taman රැස් කළ ධනය. ඒක අරමුණු කළා. එහෙනම් චුති ප්‍රතිසන්දි මනුස්ස භවයෙන් තිරිසන් භවයක්. තිරිසන් සත්‍යයන්ටත් තියෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා පහක් විසක් වෙන කිසි දෙයක් ඊට අමතරව නැහැ. තිරිසන් සත්‍ය රූපයක් තියෙනවා. ඒ සත්‍යයට යම් වින්දනයක් ලබනවා. විඳීමක් තියෙනවා. ඒ සත්‍යෝ තමන්ගේ වර්ගය හඳුනා ගන්නවා, කෑම හඳුනා ගන්නවා, ස්වාමියා හඳුනා ගන්නවා, ඉන්න තැන හඳුනා ගන්නවා. ඒ කියන්නේ සංඥා. සංඥාවෙන් හඳුනගන්න. එතකොට ඒගොල්ලන්ගේ සිත් තුලත් යම් ධර්මතාවයක් රැස් වෙනවා. ඒ රැස් වෙන්නේ ඒගොල්ලන්ට වැඩිම රැස් වෙන්නේ වේදනා සංඥා දෙක. ඒ කියන්නේ විඳිනවා හඳුනා ගන්න. ඒ දෙක තමයි ඒගොල්ලන්ට වඩා බලවත්. ඒ වේදනා සංඥා දෙක තුල ක්‍රියාත්මක වෙන්නේ ලෝභයයි ද්වේෂයයි. බලන්න. දැන් තිරසන් සත්‍යයන්ට ලෝභය. ලෝභය කියන්නේ යම් කිසි ආහාරයක් ගන්නවා නම් අනිත් අයට එන්න දෙන්නේ නැතුව පොර කාලා හරි ඒක ගන්නවනේ. ඒ කියන්නේ ලෝභය. ඒක ගන්න බැරි නම් අරගොල්ලන්ව අපලා අයින් කරලා ඒ කියන්නේ ද්වේෂය. ඒ දෙක තමයි ඒගොල්ලන්ට බලවත්. අපටත් තියෙන ඒ දෙකනේ. එතකොට ඒගොල්ලන්ට වේදනා සංඥා දෙකෙන් ලෝභයයි ද්වේෂයයි බලවත් කරනවා. විදීම හඳුනා ගැනීම තුළ. එහෙනම් රූප වේදනා සංඥා සංකාර ඒ සියල්ල දැනගන්නේ එයාලා සිතින් විඥානේ. අපටත් තියෙන්නේ පහද? වෙනසයි. මං කියවනේ අර වෙනස. ඒතර වෙනස මොකද? නැත්නම් කර්ම බලය කියන්නේ. පැහැදිලිද? හැබැයි මෙහෙමකුත් තියෙනවා. දැන් බල්ලෝ අපි දැන් මේ ගත්ත උපමාවක්. හැබැයි මේ නිව්සීලන්ත වලත් තියෙනවා, ඕස්ට්‍රේලියාවත් තියෙනවා. ගෙවල් වල ඉන්නවා සුඛෝපභෝගී බල්ලෝ. අපේ ලංකාවේ පාර යන්න බෑ බල්ලෝ පාර පුරා. ගිහින් තියනවනේ කියන්නේ. දැන් එතකොට මේක කියන්නම් මං කතාවක් හැටියට. මේ ලෝකේ ඉන්න මිනිස්සු අපි කියමු 6 දෙනෙක්. ඒ 6 දෙනාගෙන් 10 දෙනෙක් ඉන්නවා කියමු. 10 දෙනෙක් ඉන්නවා. ඒ 10 දෙනාගෙන් 5 දෙනෙක් හොඳට පින්කම් කරනවා. දන් දෙනවා, සිල් ගන්නවා, දාන එහෙමත් හොඳට දෙනවා. 5 දෙනෙක්. 5 දෙනෙක් දන් දෙන්නේ, 5 දෙනෙක් වෙන වෙන පින්කම් කරනවා. හැබැයි මේ 10 දෙනාම ගිහිල්ලා උපදිනවා දිව්‍ය ලෝකෙ. දිව්‍ය ලෝකෙ උපදිනවා 10 දෙනා. 5 දෙනෙක් හොඳට දන් දෙනවා. දන් දීලා ඒගොල්ලෝ උපදිනවා දිව්‍ය ලෝකේ. ඒතර අනිත් 5 දෙනා දන් දෙන්නේ නැහැ. එයාලා වෙන වෙන පින්කම් කරනවා. වෙන වෙන පින්කම් කරලා ඒ අරමුණු කරලා දිව්‍ය ලෝකෙට වැටෙනවා. දැන් දිව්‍ය ලෝකේ ඉන්න 10 දෙනා. දැන් ඔකේ චුත වෙන්න ඕනේ. ආයිස් ඉවර වෙනානේ කොයි වෙලාවරි එතනින් එන්න ඕනේ. එතනින් එනකොට අර දන් දීපු 5 දෙනා වැටෙනවා ජර්මන් ෂෙපර්ඩ්. අද ලැබ්ඩඩෝ. එයා දිවසෙන් ඉන්නවද? අයගලන්ගේ කුසට වැටෙනවා. අර දන් දීලා නැහැ මොනවත් නැහැ. ඒගොල්ලන් වැටෙන අර පාරේ ඉන්න බැල්ලියගේ කුසට. දැන් හරිද? දැන් තේරෙනවද කියපේ? ඇයි ඒගොල්ලන් එතකොට ඒගොල්ලන් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා. එයාලට හැබැයි තිරසන්. මොකද කුසල කර්මයේ ප්‍රතිඵලයක් වශයෙන් දිව්‍ය ලෝකේ ගියාට එතනින් ඇවිල්ලා ප්‍රතිසන්දියක් ගන්නත් කුසල කර්මයක් තියෙන්න ඕනේ. හරිනේ. එතකොට දැන් අරගොල්ලෝ දන් දීලා තියෙනවා ප්‍රතිසන්දිය වරද්ද ගන්න ප්‍රවෘත්තිය හොඳයි. අර ජර්මන් ෂෙපර්ඩ් ලැබ්ඩඩෝ ආදී වශයෙන් ඉන්නනේ හොඳ. ඒක ලක්ෂයක් එකමාරක් විතර වෙනවා. නේ පොතක් තියෙන ඒගොල්ලන්ට. එතකොට ඒගොල්ලන් පසු වෛද්‍යවරයා ගාවට යන්නේ කාර් එකේ. එතකොට අර පාරේ ඉන්නේ. එල දීලා නැහැ.
අන්න එයාලගේ කුසට වැටුණා. එහෙනම් ඒගොල්ලෝ දුක් විඳිනවද? හරිද? දැන් එතකොට manuss ලෝකෙට වැටිලා අර මං කියවනේ ඉටිකොල ගහගෙන උඩටත් ඉටිකොලයක් ගහගෙන ඉන්නවා කියලා. ඒයි දීලානේ. දැන් හරි. අර සිටු මාලිගාවල මහා මාලිගාවල් වල මහා මන්දිරවල ජීවත් වෙනවා මිනිස්සු. එයාලට තියෙන විපාක. මධ්‍යම පැලැන්ති ජීවත් වෙන අය ඉන්න ඒගොල්ලන්ට තියෙන විපාක. උදාහරණයක් කිව්වොත් මේ මහා මන්දිර සිටු මැදුරු රජ මාලිගාවල් වල තියෙනවා ලස්සන අලංකාර දර්ශනීය ඒවා ඇහැට පේන ඒවා. ඒවා අධික මිලයි. හරිද? මධ්‍යම පැලැන්තියේ ඉන්න අයගේ ගෙදරක් තියෙනවා. හැබැයි අර වගේ මිල අධික නැහැ. ඊට වඩා තරමක් ඒවා. ඒගොල්ලන්ට එච්චර මිල දීලා ගන්න බෑනේ. තරමක් ඒවා. අර අතු පැලේ ඉන්න මිනිස්සයාගේ ගෙදරක් තියෙනවා යම් කිසි මොන හරි රූප චුට්ටක් කැලෙන්ඩරයක් හරි මොකක් හරි දෙයක් පින්තූරයක් හරි මෙත් තියෙනවා. ওই තුන් දෙනාටම හටගන්නේ සිත් තුනක්. අර මාලිගාවේ ඉන්න මිනිස්සයාටත් ඇහැ ඉදිරියේ තියෙන රූපය අරමුණු කරලා සිතක් හැදෙනවා. හවුද නැද්ද? රූපය අරමුණු කරලා සිතක් හැදෙනවා යාටත්. මධ්‍යම පැලැන්තේ ඉන්න මිනිස්සයාටත් එයාගේ නිවසේ ගහලා තියෙන මේ පින්තූරයේ දර්ශනීය ස්වභාවයන් අරමුණු කරලා සිතක් හැදෙනවා. සයි රූපය නිසා සිතක්. එහෙමනේ වෙන්නේ. බලන්නේ කෝකේ නැහැ. බලන කෙනෙක්, පෙනෙන කෙනෙක් මේකට දාගන්න එපා. ඇසයි රූපය නිසා සිතක් හැදෙනවා. ඒ තමයි හේතුඵල ධර්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒතර අර මහා මන්දිරයේ වල ඉන්න කෙනාට සිතක් හැදෙන්නේ. ඒ අරමුණු රූපය අරමුණු කරලා. අර මධ්‍යම පැලැන්තියේ ඉන්න කෙනාටත් ඒ නිවසේ තියෙන අලංකාර දර්ශනීය රූපය අරමුණු කරලා ඒගොල්ලන්ට සිතක් හැදෙනවා. ඒ විපාක සිතයකට කියන්නේ. අරයටත් විපාක සිතක්. අර අතු පැලේ ඉන්න මිනිස්සයාගේ ගෙදර තියෙන ඒ දුර්වර්ණ රූප ටික අරමුණු කළාත් එයාට සිතක් හැදෙනවා. ඒකත් විපාක සිතක්. මනුස්ස ලෝකයේ සුගතියක් නේ තුනට බෙදුවේ කවුද? කවුද තුනට බෙදුවේ? ඉන්නවද නැද්ද? අර අතු පැලේ ඉපදිච්ච මිනිස්සයාට අයිතියක් නැද්ද මාලිගාවේ උපදින්න? අයිතියක් නැද්ද? කවුද නැති කරේ? ඒ තමයි කර්ම බලය කිව්වේ. දැන් හරිද? ඒතර බලයක් තියනවද? ඒතර කර්ම බලය හැට පේන්නේ විපාකේ හැට පේනවා. දැන් විදුලිය හැට පේනවා. හැබැයි විදුලිය පේන්නේ. මේක ආලෝකය පේනවා. පේනවා. වාතය හැට පේන්නේ ඒකෙන් කරපු හානිය හැට පේනවා. හරිද? ඒතර දුරකථනයෙන් යන පණිවිඩය කොහමද යන්නේ කියලා පේන්නේ. හැබැයි පණිවිඩයක් යන බව දන්නවා. එහෙනම් මේ කර්මයෙන් නෙමෙයි මේක ප්‍රකාශ වෙලා. අන බුදුරජාණන් වහන්සේ දේශනා කරන සද්ධා ධන. සද්ධාව ධනිය. සද්ධාව කියන්නේ තුනුරුවන් කෙරේ ඇතිවෙන ප්‍රසාදය පැහැදීම. දැන් තුනුරුවන් කෙරේ පැහැදීම ඇති වෙන්න නම් තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මය සිත අරමුණු කරන්න. ඒ ධර්මය අරමුණු කරන සිත තමයි තථාගතයන් වහන්සේ කෙරේ පහදින්නේ. ධර්මයේ සත්‍යයි කියලා පිළිගත්තොත් ඒ පුච්චලය කෙරෙහි පහදිනවද නැත්? පහදිනවා. දෙතර මේ කර්ම හා විපාක කියන ධර්මතාවය නිවැරදිව හොඳින් දකිනවා නම් සිත ඒ සිත බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදිනවද නැත්? අපිට කියන්නේ කම්මස්සකත සම්මාදිට්ඨි. කර්මයට අනුකූලයි කියලා නුවණින් දකිනවා. ඒතර කර්මයට අනුකූලයි කියලා නුවණින් දකිනවා නම් ඒකට කියනවා කම්මස්සකත සම්මාදිට්ඨි. එහෙනම් එතකොට මේක දේශනා කළේ කවුද? ඒක තමයි. අම්මයි තාත්තයි හොඳ ඥානවන්තයි. ද බුද්ධිමත්. දරුවා මන්ද බුද්ධිකයි. ඉන්නවද නැත්? අම්මයි තාත්තයි මේ ඉන්ද්‍රියන් හොඳට සම්පූර්ණයි. දරුවා අංග විකලයි. ඉන්නවද නැත්? අම්මයි තාත්තයි හොඳ නිරෝගී. දරුවා ලෙඩ අසනීප. ඉන්නවද නැත්? ඇයි ඒ? ඥානද? නැහැ. ඥාන එක පැතිකඩක් විතරයි. කර්මයකට බලපාලා තියෙනවා. කර්මය කියන ධර්මතාවය. ඒතර කර්මය කියන එක ඇහැට පේන්නේ ප්‍රතිඵල විපාකය ඇහැට පේනවා. එහෙනම් විපාකය ඇහෙන් දකින්න කර්මය බුද්ධියෙන් දකින්න. දැසන්ද පුච්චරේ පාරිදි දැක්කොත් නින්දා කරන්නත් එපා, පාස කරන්නත් එපා, පෙර භවයට ගිහින් බලන්න. පෙර භවයට ගිහින් බලන්න. කාගේ හරි දැසට හානියක් කළා තමයි මේ විදිහට යන්නේ. අම්මයි තාත්තයි අන්ද නැහැ, දරුවා අන්දයි. එහෙනම් ධර්මයට අනුකූලව බලනවා නම් අපිට යන්න වෙන පෙර භවයට.
දැන් අර ඉස්සෙල්ලා කියපු කරුණු ටිකේ ඔක්කොම අපි බැලුවොත් යන්න වෙනවද නැද්ද පෙර භවයේ? රතු පෙළවල් වල ජීවත් වෙනවා, මධ්‍යම පෙළන්තියේ ජීවත් වෙනවා, ඊට වඩා තියෙනවනේ. ඉහළට. එතකොට එහෙනම් ඒ ආකාරයටපත් උනේ කොහොමද? පෙර භවයේ බලන්න. ඔකට කියන පූර්ව නිවාසානුස්මති ඥානෙ. උපදවන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ එදා උතුම් වූ සම්බෝධියටපත් වෙන දවසේ හැන්දෑ භාගයේ මොකද්ද බැලුවේ? ඉස්සෙල්ලාම උපදවගත්ත ඥානය, පූර්ව නිවාසානුස්මති ඥානය. ඒ කියන්නේ එදා හැන්දෑවේ වාඩි වුණා, ලේ යට මස් නහර පොළවට දියවිලා ගියත් මම මෙතන නැගිටින්නේ බුදු වෙලා මිසක් කියලා. සිත අතීතයට යව ක්‍රමානුකූලව ඊයට ගියා, පෙරේදට ගියා, ගිය සතියට ගියා, ගිය මාසෙට ගියා, ගිය අවුරුද්දට ගියා. ඒ ආදි වශයෙන් සිත ක්‍රමානුකූලව අතීතයට අරන් ගිහිල්ලා චුති ප්‍රතිසන්දි දෙක බැලුවා. ඒ කියන්නේ වර්තමාන භවයට සිත වැටුනේ කොහොමද? එතනින් එහාට සිත කොහොමද ක්‍රියාත්මක වුනේ? ජීවිතේ කොහොමද ක්‍රියාත්මක? දැක්කත් සිත දිව්‍ය ලෝකේ ඉඳලා ඉස්ති. එතනින් එහාට බැලුවා වෙස්සත් රජුරෝ වෙලා හිටියනේ. අන්න දැක්කා. එතනින් එහාට බැලුවා පේනවා සංසාරේ ඇවිදපු බවක්ම පේනවා. අහවල් ප්‍රදේශේ, අහවල් රැකියාව, අහවල් භාර්යාව, අහවල් දරුවෝ, ඒ ආදි වශයෙන් ගත කරපු ආයුෂ, ඒ සෑම දෙයක්ම භවයෙන් භවයට බලාගෙන ගියා. කෝටි ප්‍රකෝටි ගණන් භවයන් බැලුවා. ඒ පූර්ව නිවාසානුස්මති ඥානෙ. කල්පනා කරනවා මුලක් පේන්නේ නැහැ නෙමෙයි. මම මේ පටිච්චසමුප්පාද දේශනා කරනකොට මම පේනවා මුලක් නැහැ කියලා මේකේ. දකින්න නැති වන් දැක්කනේ මුලක් නැහැනේ. ඒතර පේන්නේ නැහැ මුලක්. කල්පනා කරන මේක බලන එක වැඩක් නැහැ. තව දුරටත් ගමනක් තියෙනවා. ඒ ගමන එන්නේ කොහොමද කියලා බැලුවොත් චුති උප්පත්ති ඥානෙ. චුති කියන්නේ මෙතනින් අයින් වෙනවා ආයි පටන් ගන්නවා. චුති කියන්නේ මෙහෙන් යනවා. ආයි පටන් ගන්නවා. උප්පත්ති කියන්නේ ආයි හටගත්තා. ඒක දැක්කේ චුති උප්පත්ති ඥාණයෙන් ඔව් සිත වැටෙනවා සතර අපායට නේද? අන්න සතර අපාය දැක්කා. නිරය, තිරිසන්, പ്രേත, අසුර. දැන් එක අපායක් තමයි පෙන්නේ. මොකක්ද? තිරිසන් අපාය. අපායක් ඒක. දැන් නිරය, තිරිසන්, പ്രേත, අසුර හතර අපාය. ඒකට වැටෙනවා මිනිස්සුયો මෙන්න මේ ධර්මතා තුන. මිනිස්සු වෙලා ඉපදිලා නිරයට වැටෙනවා. ඒකට වැටෙනවා කරුණු තුනක්. ලෝභය, ද්වේෂය, මෝහය. අකුසල මූල ධර්ම. අකුසල මූල ධර්ම දන්නවා. බාහිර දෙයක් Tamanට අයිති කරගන්න තියෙන ආසාව, ලෝභය. ඒක ගන්න බැරි වුණාම එන ඇති වෙන තරහ. වෙනවනේ එහෙම. අයිති කරගන්න බැරි වුණා නම්. ඒතකොට ලෝභය, ද්වේෂය. එහෙනම් ඒ චෛතසික දෙකට ඉඩ දුන්නේ සිත, ඒ සිත මෝහයයි. රැවටිලා තියෙන්නේ. ඒ අකුසලයක් කියලා දන්නේ නැහැ. ඒකයි රැවටීම කියන්නේ මෝහය කියන්නේ. මුලා වුණයි කිය අරමුණේ. එහෙනම් ඒ අකුසල මූල ධර්මයන් මූලික කරගෙන හටගන්න චිත්ත වීති අවසාන චුතිසිතට අරමුණු කළා ප්‍රතිසන්දිය නිරේ අන්න දැක්ක සිත වැටෙන හැටි. කුසල් කරනවා අය. දන් දෙනවා, සිල් සමාදන් වෙනවා, භාවනා කරනවා, වැඩි හිටියන්ට සල්ලකනවා, ගරු බුහුමන් දක්වනවා, බණ අහනවා, පින් දෙනවා, පත්තානුමෝදනා, පතිදාන, එයාදී වශයෙන් මේ පින්කම් කරනවා, කටින පින්කම් කරනවා. එයාදී වශයෙන් බැලුවා ඒක දිව්‍ය ලෝක හයක්. දිව්‍ය ලෝක හයක් තියනා නෙමෙයි කර්මයට අනුකූල නිර්මාණය වෙන්නේ. ඒතකොට දැක්කා. කුසලයට විපාකයක් තියෙනවා. චුති උප්පත්ති ඥානෙ. ඒතකොට ඒවා ආයශය දැක්කේ සෑම දෙයක්ම දැක්කා. ඊට පස්සේ දැක්කා අසඤ්ඤතලය කියලා එකකුත් තියෙනවා. ඒකට සිත වැටෙන්නේ ඒක රූපයක් විතරයි තියෙන්නේ. ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඒකට තමයි අසඤ්ඤ කියන්නේ සංඥාවක් නැහැ ඒකේ. ඊට පස්සේ බැලුවා රූපාවචර බ්‍රහ්ම ලෝක. අර ආලාර කාලා මෙහෙම ඉන්නේ ඒකනේ. බ්‍රහ්ම ලෝක වල. රාගසඤ්ඤායතනෙ. උද්දකරාම පුත්තේ ඉන්නවා. ඒ සියල්ල බැලුවා සිත වැටෙනවා මේ අරමුණු අරගෙන. ඒ අරමුණු තමයි පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිච්චාභි සංකාර. පුඤ්ඤාභි සංකාර කියන්නේ පිං. අපුඤ්ඤාභි සංකාර කියන්නේ පව්. අනිච්චාභි සංකාර කියන්නේ ධ්‍යාන. ඔන්නේ කරුණු තුනෙන් තමයි මේ සිත පෙරලෙන්නේ අලුත් භවයකට. පුඤ්ඤාභි සංකාර පිං රැස් කරපු අය එහෙනම් අර manuss ලෝකයට ඇවිල්ලත් අර වගේ සුඛෝපභෝගී ජීවිත ගත කරනවද නැහැ? අපුඤ්ඤාභි සංකාර පව් රැස් කරලා. ඒතර යම් දෙයක් දීලා නැහැ. දන් දීලා නැහැ. ඒතර ඒගොල්ලන් පින් දහම් කරලා නැහැ. හැබැයි manuss ආත්මෙට එනවා.
ඒ එන්නේ පෙර භවවල කරපු පින්වල ප්‍රතිඵල හැටියට මනුෂ්‍යාත්ම භව 100කට පින්කම් කරලා ඇවිල්ලා මේක 10 නම් තව 90ක් තියෙනවා. ඒ 90 විඳලා තමයි අකුසල කර්මයක් අරමුණු කරලා දුගතිය යන්නේ. හැබැයි ආනන්තරීය පාප කර්මයක් කළොත් ආත්ම භව 500ක් ඉස්සරහට තිබ්බත් වැඩක් වෙන්නේ නැහැ. ඊගා භවයේ කල්පයක් අවීචි. කල්පයක් අවීචි. මෙන්න මේ විදිහට එදා බුදුරජාණන් වහන්සේ දැක්ක චුති උප්පත්ති ඥානෙ. දැන් බැලුවා නවත්තන්නේ කොහොමද කියලා. මේක නවත්තන්න ඕනේ. ඒ මුලක් පේන්නේ ඇවිද්ද බවමයි පේන්නේ. ඒතොර ඇවිද්දේ කවුද කියන එකත් බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් බැලුවා. ඒ ඇවිදින්නේ නාම රූප දෙකක් විසක් සත්‍යයක් පුච්චලේ නෙමෙයි. සිත හා කය. සිතට කියනවා නාම කියලා, සිත හා සිතුවිලි වලට ශරීරයට කියන්නේ රූප කියලා. ශරීරයට රූප කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. යම් දෙයක් රූපය අරමුණු කරලා හටගන්න සිත නාම. ශබ්දය අරමුණු කරලා හටගන්න සිත නාම. අරමුණු හයක් තියෙනවා ලෝකේ. රූප, රූපාරම්මන. ශබ්දය, ශබ්දාරම්මන. ගන්ධ සුවඳ, ගන්ධාරම්මන. රසය, රසාරම්මන. පහස, පොට්ටබ්බාරම්මන. ඔය පහ නැවත අරමුණු කරලා ධම්මාරම්මන. අරමුණු 6. ඒතරේ අරමුණු 6 අරමුණු කළා ඒක අරමුණු ඒ අනුව සිත් 6ක් හැදෙනවා. සිත් 6ක් හැදෙනවා. ඒතර මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේව දැක්ක මේ හේතුඵල ධම්. දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. එතකොට දැන් සද්ධාව කියන ධනෙ මේ තථාගතයන් වහන්සේ දේශනා කරපු උතුම් වූ ශ්‍රී සද්ධාර්මය නුවණින් විමසලා. ඒ අර කම්මසගතා සම්මාදිට්ඨිය වගේම තමයි ඊගාවට තියෙන විපස්සනා සම්මාදිට්ඨිය. විපස්සනා කියලා කියන්නේ මේ හේතුඵල ධර්මතාවය. මේ ලෝකේ ධර්මතා තුනයි තියෙන්නේ. කර්මය කියලා එකක් තියෙනවා. විද්‍යාව කියලා එකක් තියෙනවා. ධර්මය කියලා එකක් තියෙනවා. ඔයට වැඩි වෙන කිසි දෙයක් නැහැ මේ ලෝකේ. කර්මය. කර්මය කියන්නේ චේතනා. චේතනාහම් භික්කවේ කමං වදාමි. විද්‍යාව කියන්නේ හේතුඵල ධම්. ධර්මය කියන්නේ නාම රූප දෙක. පුළුවන් නම් ඔයිට එකක් හොයාගෙන. ලෝකේ නැහැ. තේරෙනවද කියපේ? මේකට ගැඹුරු. මේ විශ්වයේම තියෙන්නේ රූප කියන ඒවා සතර මහා ධාතුන්ගේ ක්‍රියාවන්. ඒවා අරමුණු කරන සිත නාම. ඒවෙන් අරගෙන තියෙන වේදනා සංඥා නැවත අරමුණු කරනවා. તો නාමයේ අරමුණු කරනවා. නාම රූප දෙකක් නිසා මේ ලෝකෙ වෙන කිසි දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේක දේශනා කරන සබ්බසෝ නාම රූපස්මි කියලා. මහණෙනි මේ විශ්වයේම තියෙන දෙකයි. පිටඩි දෙයක් හොයන්න එපා. ඒ දෙක තියෙනවා. එහෙනම් ඒ තමයි ධර්මය. මේ ලෝකේ තියෙන දෙකයි නේ පිටඩි දෙයක් හොයන්න බෑ. විද්‍යාව කියන්නේ හේතුඵල ධර්ම. හොඳට බලන්න. ඇසයි රූපයයි නිසා සිතක් හැදෙනවද? එහෙම නැත්නම් මේක ඇතුලේ කවුරු හරි ඉඳගෙන බලනවද? බුද්ධියට වැටහෙන්න ඕනේ ඇසයි රූපයයි නිසා සිතක් හැදෙනවා. බලන කෙනෙක් මේක ඇතුලේ නැහැ. අන්න බලන කෙනෙක් දාගෙන යම් කිසි කෙනෙක් ඉන්නවා නම් මේකේ බලන්න කෙනෙක් ඉන්නවා, පෙනෙන කෙනෙක් ඉන්නවා, දකින කෙනෙක් ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේ ඒක හඳුන්වන්නේ රැවටුණු සිතක් හැටියට. දැන් රැවටෙන්නේ කවුද? මෝහයෙන් යුක්තයි. මෝහය කියන්නේ මොකක්ද? මෝඩකම්. මෝඩයා නේද රැවටෙන්නේ? ප්‍රඥාවන්තය රවටන්න බෑ. ඒතර එහෙනම් ප්‍රඥාවෙන් දකින්න ඕනේ ඇසයි රූපය නිසා සිතක් හැදෙනවා. ඒක නෙමෙයි ඇත්ත. හොඳට බලන්න. ඔක ඇතුලේ බලන කෙනෙක් නැහැ. පෙනෙන කෙනෙකුත් නැහැ, දකින කෙනෙකුත් නැහැ. කනයි ශබ්දය නිසා සිතක් හැදෙනවා. ශබ්දයක් මේකට වැටෙන්න කලින් සිත් මේක ඇතුලේ සිත් නැහැ. ශබ්දෙත් සිත් නැහැ. හැබැයි ශබ්දය මේකත් එක්ක ගැටෙනවත් එක්කම සිතක් හැදෙනවා. මේ දර්ශනය සත්‍යයි කියලා පිළිගන්න සිත බුදුරජාණන් වහන්සේ කෙරේ පහදිනවා. ඒකට ඇත්ත දැකලා නේද පහදින්නේ බුදුරජාණන් වහන්සේ කෙරේ. ඒතර ධර්මයේ දැකලා. නාසයේ ගන්ධය නිසා සිතක් හැදෙනවා විසක් ගඳ සුවඳ දැනගන්න කෙනෙක් මේක ඇතුලේ නේ. ඉන්නද? දැන් හේතුඵල ධමන්ත. හොඳට බලන්න කල්පනා කරන්න. බාහිර ආහාර එළියේ තියෙනවා. කොයින් ටිකක් දිවේ තියන්නේ නැතුව රස දැනගෙන ඉන්න පුළුවන්ද? බෑ නේද? එහෙනම් ඒ දෙයක් දිවේ තියෙනකොටම රස දැන ගැනීමේ සිතක් හැදෙනවද? ඕක තමයි විද්‍යාව. බොරුද කියන්නේ? ඇත්තද කියන්නේ?
සීත උෂ්ණ එළිය. ශරීරයේ මෙහි. ඒක ශරීරයට ස්පර්ශ වෙනකොටම දැනෙනවද නැද්ද? කාටද දැනෙන්නේ? සිතක් හට ගන්නවා. ඒ පහස අරමුණු කරලා එතන තියෙන ඒ සීත උෂ්ණ අණුව ඒවල සිතක් හැදෙනවද නැද්ද? මේක කාට සීතල? ඒක සමහර එකේ මට සීතලයි. වැරදි නැද්ද? වැරදි. එතන මමෙක් ඉන්නවද මේකේ? පුජ්‍යලයක් ඉන්නවද? නැහැ. එතකොට දැන් රූපේ කියන ධර්මතාවය සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්, සිත කියන ධර්මතාවයක් ඇවිල්ලත් නැහැ මේක ඇතුලේ සිතක් නැහැ. ඒකට හිතාගෙන මේක ඇතුලේ සිතක් තියෙනවා කියලා. කාගාවත් තියෙන්නේ? කොහෙද තියෙන්නේ? අරමුණ අරන් එන්නේ. අරමුණ අරන් නෙමෙයි දෙන්නේ. රූපේ අරමුණු කළ සිතක් හැදෙනවා. එහෙනම් කලින් තිබිලා දායි. ශබ්දේ අරමුණු කළ සිතක් හැදෙනවා. ගන්ධ සුවඳ අරමුණු කළ සිතක් හැදෙනවා. රසය අරමුණු කළ සිතක් හැදෙනවා. පහස අරමුණු කළ සිතක් හැදෙනවා. ඒ පහ නැවත අරමුණු කළ ආයි සිතක් හැදෙනවා. ඒකට කියන්නේ මනෝවිඤ්ඤාණ. එහෙනම් මේ හේතුඵල ධර්මතාවයක්ද තියෙන්නේ මේක ඇතුලේ කවුරු හරි පුච්චලයක සත්‍යයක් කෙනෙක් ඉන්නවද? හොඳට බලන්න. ඔය අවබෝධය සෝවාන් වෙනවා. ඔය පරීක්ෂණය තුළ ඇති කරගන්න නිවැරදි අවබෝධයට පරීක්ෂණයට කියන්නේ මාර්ග ඥානෙ. මාර්ග හා ඵල කියලා තමයි බෞද්ධ දර්ශනය උගන්වන්නේ. මාර්ග හා ඵල. සෝවාන් මාර්ග සෝවාන් ඵල. එහෙනම් ඒතර ඵලය තමයි මේකේ තියෙන වැරදි අවබෝධය ඉවත් කරලා නිවැරදි අවබෝධයක් ලබා දෙනවා. ඒ තමයි ඵලය. දැන් එතකොට එහෙනම් මේ පෘථග්ජන සිතට තියෙන්නේ නිවැරදි අවබෝධයක්ද වැරදි අවබෝධයක්ද? වැරදි අවබෝධයක් තියෙනවා. එතකොට ධර්මයේ පරීක්ෂා කරන සිත එහෙනම් නිවැරදි අවබෝධයක් ලබා ගන්නවද? අන්න බුදුරජාණන් වහන්සේ කෙරේ පහදිනවද? කවුද මේ තරම් ගැඹීර ධර්මයක් දේශනා කළේ? අන්න තථාගතයන් වහන්සේ කෙරේ පහදිනවා. සද්ධාව. ධර්මයේ දේශනා කළේ ස්වාමින් වහන්සේලා කෙරේ පහදිනවා. ධර්මයේ දැක්කා ධර්මයේ කෙරේ පහදිනවා. ඔය ස්ථාන තුන. ඒතර බුදුරජාණන් වහන්සේ කෙරේ ධර්මයේ කෙරේ මහා සංඝරත්නයේ කෙරේ පැහැදීමෙන් යුක්ත සිතක් නැත්නම් ඒ සිතට කියනවා සද්ධා කියලා. දැන් එතකොට වර්තමාන භවයේ රැස් කරනවා එකතු කරනවා ගොඩ ගන්නවා පොදි බදිනවා. ගෙවල් දරවල් ඉඩ කඩන් යාන වාහන ගන්න එකතු කරනවා. අවසාන චුතිසිතට අර සද්ධාව කියන තුනුරන් කෙරේ එතුණු ප්‍රසාදයේ ධර්මය දැකලා ඒ ධර්මය අරමුණු කරොත් සුගතියට වැටෙනවද? එහෙම නැත්නම් අර රැස් කරගත්ත ගොඩ ගහගත්ත වස්තු දීපල ධනය ඒව අරමුණු කළා සුගතියට වැටෙනවද? තේරෙනවද කියන්නේ? ඒව අරමුණු කළා සුගතියට වැටෙන්නේ නැහැ. කවදාවත් වැටෙන්නේ නැහැ. ඒවා අරමුණු කළොත් යම් කිසි කෙනෙක් ඒ වස්තු අරමුණු කළොත් ඒ වස්තු අතරට වැටෙනවා සිත. ඒකට කියන උපාදාන පත්‍ය භව කියලා. තදින් ඇල්ලුවද යම් තැනක එතන භවය. උපාදාන පත්‍ය භව. ඒතර උපාදාන තියෙන හතරක්. කාම උපාදාන. කැමැති දේ තදින් අල්ලනවනේ. කාම උපාදාන. භවයන්. හොඳ භවයන් ගැන ස්වාමින් වහන්සේලා දේශනා කරන දිව්‍ය ලෝකෙ මෙහෙමයි ආදී. එතකොට ඒ අනුව ඒවට සිත ඇලිලා ඒව තදින් අල්ලනවද නැහැ? ඔය ගොඩාක් දෙනා පෘථග්ජන ගොඩාක් දෙනා පින්දහම් කරන්නේ භව තණ්හාවෙන්. භව තණ්හාවෙන් නෙමෙයිද පින්කම් කරන්නේ? වර්තමාන භවයට වඩා හොඳ භවයක් ඊගව භවය ලැබෙන්න ඕනේ. දැන් 60ක් පැන්නා. දැන් 65ත් ඉවරයි 70යි. අරයා කොයි වෙලේ ඉඳන්නේ? ආපු ගමන් යන්නත් ඕනේ. දැන් මොකද කරන්නේ? හරි ඉතින් යන්න ඕනේ තමයි ආපු ගමන්. බෑ කියන්නේ. දැන් එතකොට ඔන්න පන්සල මතක් වෙනවා. අම්මෝ යන්න ඕනේ පිනක් දහමක්වත් කරන්න. මේව ගෙනියන්නත් බෑනේ. අපි දන්නවා මේ කොච්චර හම්බ කරස් වැඩන්නේ. මේව අතහරින්න එන. කල්පනා කරන්න යනවා. හැබැයි එතකොට ධර්මයේ තේරුම් ගන්න තරම් සුදුසු මානසිකත්වයක් නැහැ මේ ඉන්ද්‍රියන් දුර්වලයි. ඒකනේ විශ්‍රාමය යවන්නේ. දැන් 55 60 පෙන්නා විශ්‍රාමය යවනනේ. ඇයි? ධාරණ ශක්තිය අඩුයි. ඒ හින්දානේ යවන්නේ. එතකොට එහෙනම් මේ ගාම්භීර ධර්මය ධාරණය කරගන්න පුළුවන් ඒ වයසේදීද? නැහැ. තරුණ වයසේදී. ඒකයි කියන්නේ මේක තරුණ වයසේදී පොඩක් පුහුණු කරන්න. පුහුණු කරලා තියාගන්න. එතකොට ගැටලුවක් නැහැ. පැහැදිලිද? බෝසතාණන් වහන්සේ උපදින්න කලින් අපිට මේ මරණය ගැන කියලා දීලා තිබ්බේ. මරණය. දැන් මරණය දන්නවා. ඒ කියන්නේ මරණ බව දන්නවා. හැබැයි කවදා කොහොම කොතනදී මොන විදිහට මරනවද කියලා දන්නේ නැහැ.
කාට කියන්නත් බෑ. පුළුවන්ද කියන්නේ? කොච්චර වස්තු දේපල සම්පත් තිබ්බත් මරණ වේලාව, මරණ දවස, මරණ ආකාරය, හැදෙන ලෙඩේ කාටවත් කියන්න බෑ. හැබැයි මරණ අනිවාර්යයි. බෝසතාණන් වහන්සේ එක භවයක ඉපදුනා. ඒ ගෙදර හිටිය අම්මයි තාත්තයි පුතයි දුවයි ගෙදර සේවිකාවයි. බෝසතාණන් වහන්සේ මනාත්ම භවයේ ඉපදුන පඬිතයි. ඥානෙ දිනු කරන්න යාර. එයා කියලා දීලා තිබ්බ ගෙදරින් අයට මේ ගෙදරින් පිට වෙලා යනකොට යම්කිසි කෙනෙක් මේ ගෙදර තියෙන Taman සතු වස්තු දීපල සම්පත් කිසිම දෙයක් පිළිබඳව ආසාවක් ඇල්මක් කැමැත්තක් නැතුව යන්න. ගෙදර ඉන්න අයත් ගෙදර තියෙන ඒ Taman රැස් කරගත්ත වස්තු සම්පත් දීපල කිසිම දෙයක් පිළිබඳව තෘෂ්ණාවෙන් තොරව යන්න කියලා. එළියට බහලා යනකොට. දැන් එදා මේගොල්ලන් ජීවත් වුණේ කෘෂිකර්මාන්තයෙන්. අර කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන මේ පවුල තරබෝසතාණන් වහන්සේ පුතා තාත්තයි පුතයි යනවා කුඹුරු කොටන්න. ඒගොල්ලන්ගේ තිබුණා කුඹුරු. දැන් කුඹුරු කොටන්න ගියා තාත්තයි පුතයි. දැන් තාත්තා කුඹුරු කොටනවා පුතා කරපැඩේ යවට තියෙන කුණු රොඩු සේරම එකතු කළා. එකතු කළා ඒකේ තියෙන අපද්‍රව්‍ය ඔක්කොම එකතු කළා. එමක එක්තැනක ගොඩ ගැහුවා. ගොඩ ගහලා ගින්දර තිබ්බා. එතන තිබුණා තුඹසක්. ඒ තුඹසේ හිටිය නායක. ඒ නායාට මේකේ රස්නේ වැදුනා. ආවේ එළියට. දැක්කා. ගැහුවා. වැදුනා දලපාර මැරලා වැටුණා. එසනේ මල. වැටෙන සද්දය වුණ තාත්තට. තාත්තාව දුවගෙන එළ බැලුවා. කකුලෙන් ලේ ගන්නවා සර්පය ඇදිලා යනවා. අල්ලලා බැලුවා. කකුලට කන තියලා බැලුවා. ක්‍රියාව නතර වෙලා. මැරලා. දැන් තාත්තා කරපැඩේ දරුවා ඇඳගෙන තිබුණ වස්ත්‍රයෙන්ම දේහේ වහලා දාලා තාත්තගෙන් ආයි කුඹුර කොටනවා. ඕගොල්ලන් කරයි. තමගේ එකම දරුවා මේ. තාත්තා ගිහලා ආයි කුඹුර කොටනවා. ওই නියරගොඩින් යන්න එන මිනිස්සෙක්. ඒ මිනිස්සයාට තාත්තා කියන අපේ ගෙදරට පණිවිඩයක් කියන්න පුළුවන්ද? මම කියන්න මම එහෙන් තමයි යන්නේ කියලා. මොකද්ද පණිවිඩය? අද කුඹුරට දෙන්නෙකුට කෑම ගේන්න එපා. එක්කෙනෙකුට විතරක් කෑම එකක් අරගෙන ගෙදර ඉන්න සියලුම දෙනා හොඳට නාලා පිරිසිදු වෙලා තෙල් මල් ටිකකුත් අරගෙන එක කෑම පාර්සලයක් කොටාගෙන කුඹුරට එන්න කියලා. ওই පණිවිඩය අපේ ගෙදරට කියන්න කිව්වා. කිව්වා. එයා ගිහලා පණිවිඩය කිව්වා. අන්න ස්වාමියා කිව්වා මෙන්න මෙහෙම පණිවිඩයක්. අද දෙන්නෙකුට කෑම ගේන්න එපා කුඹුරට. හොඳට ගෙදර ඉන්න කට්ටිය නාලා පිරිසිදු වෙලා තෙල් මල් ටිකකුත් අරගෙන එක්කෙනෙකුට විතරක් කෑම එකක් අරගෙන කුඹුරට එන්න කියලා. කියනකොටම දැනගත්ත පුතා මැරිලා කියලා. හැබැයි කිසි කෙනෙක් අඬන්නේ නැහැ. කෑ ගැහුවෙත් නැහැ. දඟලන්නෙත් නැහැ. කිසිම කෙනෙක්. දැන් කිව්ව විදිහට ආවා. දැන් ඇවිල්ලා ඇතදීම දැක්කා. දේහේ වහලා තියෙනවා. හැබැයි කිසි කෙනෙක් අඬන්නේ නැහැ. තාත්තා ආව ගොඩට අතපය හොදගත්තා. කෑම එක ගත්තා. ගහක් මුලින් වාඩි වුණා. දැන් දේහේ මෙහෙ තියෙනවා. අර කට්ටිය ටිකව කැලේට ගිහින් දර ටිකක් හොයාගෙන ඉන්න කියලා. මොකටද? දේහේ පුච්චන්න. දැන් අපිට පුළුවන් දෙයක් මොකක්ද? ගෙදරට වජෙනිත් නෑ. දැන් පුච්චන්න දර ටිකක් හොයාගෙන ඉන්න කිව්වා. දැන් තාත්තා කෑම කනවා. කාලේ ඉවරයි. දර ටිකක් හොයාගෙන ආවා. දර ටික ගොඩ ගැහුවා. අර දේහේ උස්සලා තිබ්බා දර ගොඩි. හැබැයි මෙතන. දැන් මේ පුතා තමයි බෝසතාණන් වහන්සේ. දැන් ඒක තාත්තා, ඒක පුතා, අම්මා. දැන් තාත්තා ඉන්නවා. එතකොට අම්මා ඉන්නවා, සහෝදරිය ඉන්නවා, ගෙදර සේවිකාව ඉන්නවා. දැන් පුතා ඉපදුනේ ශනේ තවතිසා දිව්‍ය ලෝකේ. බැලුවා කොහොමද මම මෙහෙට ආවේ? මම තාත්තත් එක්ක ගියානේ කුඹුර කොටන්න. දැන් එතකොට මට මොකද වුනේ? මගේ කකුල මගේ කරි කෑවා වගේ. බැලුවා පෘථුවිය දිහා. මගේ දේහයක් තියෙනවා. තාත්තත් ඉන්නවා. අම්මත් ඉන්නවා. නංගිත් ඉන්නවා. සේවිකාවක් ඉන්නවා. බලන්න ඕනේ මම ජීවත් වෙ ඉන්නකොට මේගොල්ලන්ට කියලා දීපු විදිහටද මේගොල්ලන් ජීවත් වෙන්නේ කියලා බලන්න යන්න ඕන කියලා අර පුතාගේ වේශයක්ම වාගෙන එතනට ආවා. දැන්
තාත්තර දේහය පුතාගේ දේහය දරගොඩේ තියලා දිග රිටක් අරගෙන එහාට මෙහාට පෙරලන පුච්චන්. අර දිව වේශයෙන් ආපු අර අහනවා දැන් පුතා මේ ඇවිල්ලා ඉන්නේ බෝසතාණන් වහන්සේ. අහන මොකද්ද කරන්නේ? මොකක්ද සතෙක්ද පුච්චන්නේ? සතෙක් පුච්චනවා නම් මටත් හරි බඩකිනි මට මස් ටිකක් දෙනවද කියලා. නෑ නෑ මේ සතෙක් නෙමෙයි පුච්චන්නේ මේ අපේ එකම පුතා. මේ හරි ගුණවත්, මේ හරි සිල්වත්. මේ හරි ඥානවන්තයි. මේකම දරුවා. එයා මේ මැරුණා. දැන් මොහොතකට කලින් මේ සර්පෙක් ගහලා. එයාගේ දේහේ පුච්චන්නේ. ඉතින් එහෙනම් ඒ වගේ ගුණවත්, සිල්වත්, එකම ඥානවන්ත, එකම පුතණුවන් ඔය වගේ හදිස්සියෙන් මලහම ඔය තාත්තට දුකක් නැද්ද? අඩන්නේ නැද්ද තාත්තා? නෑ නෑ දුකක් නෑ. අඩන්නේ නෑ. ඇයි කියලා ඇහුවා. තාත්තා කියනවා සර්පයාට හැව අරින්න ඕන වුණාම ඒක කරු දෙකක් අතරින් හරි මුලක් අතරින් හරි රිංගලා පරණ හැව අතහැරලා එයා යනවා කියන්නේ. ඒ නිසා පුතා යම් කර්මයක් කළා ආවද මනුස්ස ලෝකෙට ඒ කර්මය ඉවරයි පුතා ගියා කිව්වා. මං හදන්නේ නැහැ කිව්වා. තේරුණාද කිව්වා. ඒක කටින මොකද කරන්නේ? ඊට පස්සේ ගියා අම්මා ගා තාත්තලාට ඉතින් එච්චරම දුකක් නැහැනේ. තාත්තලා අඬන්නේ නැහැනේ කෙනෙක් මරුණා වැඩිපුර. ගියා අම්මා ගාවට. ගිහලා අහනවා. ඔය කවුද මේ පුච්චන්නේ? මගේ එකම පුතා. මගේ එකම පුතා. ඉතින් අම්මට තියෙනව නේද දරු දුක කියලා එකක්. ඉතින් අම්මා අඬන්නේ නැද්ද? මේ එකම දරුවා ගුණවත්, ඥානවන්ත, සිල්වත් එකම පුතුණා නොයි විදියට හදිස්සියෙම අලහම මේ අම්මට දුකක් නැද්ද? අම්මා කියන්නේ නැහැ කියලා. ඇයි කියලා අහනවා. අම්මා කියනවා මං එයාට එන්න කියලා නෙමෙයි මගේ කුසට ආවේ. මං එයාට අද මේ විදිහට යන්න කිව්වෙත් නැහැ. එයා යම් කර්මයක් කරලා මගේ කුස පිරිසිඳ ගත්තද ඒ කර්මය අවසන් දෙයා ගියා කිව්වා. මම මොකටද අඬන්නේ කියලා හෙව්වා. තේරුණාද කියන්නේ? ඊට පස්සේ ගියා නංගි ගාවට. නංගි ගාවට ගිහලා අන සහෝදරයනේ දෙකම සහෝදරයනේ නේද? එකම දැන් මේ වසතන් වහන්සේ විවාහ වෙලත් හිටියා. මම භාර්යාවක් ඉන්නවා, ළමයෙකුත් ඉන්නවා. ඊට පස්සේ ගියා භාර්යාව ළඟට. දැන් භාර්යාවගෙන් අහනවා මේ ඔබගේ කවුද මේ පුච්චන්නේ? මගේ ස්වාමියා. ඉතින් තමන්ගේ ස්වාමියා ওই විදිහට තරුණ වයසේදී ওই විදිහට ගුණවත්, සිල්වත්, ඥානවන්ත ඔය ස්වාමියා ওই විදිහට මැරුණාම මේ බිරිඳ වැඳපු වෙනවනේ. කන වැඳුම් වෙනවනේ. ඊට පස්සේ අහනවා මේ එතකොට දුකක් නැද්ද? තමන්ගේ ස්වාමියා මේ විදිහට මැරුණාම. නෑ කිව්වා. අඬන්නේ නෑ නෑ අඬන්නේ නෑ කිව්වා. එයි කියලා ඇහුවා. කියනවා මගේ දරුවා රෑ අඬනවා. ඒ අඬන දරුවා නලව ගන්න මගේ දරුවා රාත්‍රියේ අඬනවා. ඒ අඬන දරුවා නලව ගන්න මම දරුවා වඩාගෙන එළියට වැස්සා. ලස්සනට හඳ පායලා තියෙනවා. දරුවා දැක්කා. දැකලා කියනවා උදේ මගේ කරත්තේ රෝදේ කැඩුනානේ. එක රෝදයක් කැඩුනා. අන්න රෝදයක් තියෙනවා මට ඔක අරන් දෙන්න ඕන. කවුද ඉල්ලන්නේ? දරුවා. අම්මා කියනවා මට ඒක කරන්න බෑ. ඒක ආයේ කවදාවත් අරන් දෙන්න පුළුවන්ද? බෑ. දරුවා කොච්චර ඇඬුවා? අන්න ඒ වගේ තමයි මේ ලෝකේ යම් කිසි කෙනෙක් මෙතනින් අතහැරලා ගියා නම් එයා එන්නේ නැහැ කියලා මම දන්නවා. ඒක මට ආයේ හම්බෙන්නේ නැහැ කියලා මම දන්නවා. ඒ නිසා මම අඬන්නේ නැහැ කිව්වා. මගේ ස්වාමියා අපේ ගෙදර සියලු දෙනාටම කියලා දීලා කිව්වා මේ සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි කියලා. අස්තිරයි කියලා, తాවකාලිකයි කියලා. ඒක අපි දැනගෙන හිටියේ. ඒක අපි දන්නවා හොඳට. තේරුම් අරන් හිටියේ. ඒ නිසා අඬුවේ නැහැ. අඬන්නේ නැහැ කිව්වා. දැන් දරුවට අර කරන් දෙන්න පුළුවන්ද? කොච්චර ඇඬුවා? හඳ බෑ. ඊට පස්සේ ගියා සහෝදරිය ගාවට. සහෝදරිය ගාවට ගිහලා අහනවා මේ ඔබගේ කවුද මේ දවල් පුච්චන්නේ? මගේ එකම සහෝදරයා. හරි සිල්වත්, හරි ගුණවත්. අපි දෙන්න හොඳ සහෝදර බැම්මක් තිබ්බා අපි දෙන්න අතරේ. ඉතින් දැන් එච්චර සහෝදර බැම්මක් තිබුණා නම් දැන් ওই සහෝදර එකම සහෝදරය සිල්වත්, ගුණවත්. ඉතින් එහෙම මැරුණාම ඔබට දුකක් නැද්ද? නැහැ කිව්වා. ඇයි කියලා? අඬන්නේ එහෙම නැද්ද කියලා? නැහැ කිව්වා. ඇයි කියලා? ඇඬුවොත් මාව කෙට්ටුයි කිව්වා. ඇඬුවොත් මාව කෙට්ටුයි කිව්වා ඇඬුවොත්. අපේ සහෝදරයා බොහොම සිල්වත්, ගුණවත්, ඥානවන්ත අපිට ඉන්නකොට කියලා දීලා තිබ්බා. මේ නිවසෙන් පිට වෙලා යනකොට මේ නිවස පිළිබඳවත් නිවසේ ඉන්න අය පිළිබඳවත් කිසිම කෙනෙක් පිළිබඳව ආසාවක්, ඇල්මක්, කැමැත්තක් නැතුව යන්න කියලා.
ඒක අපි ප්‍රගුණ කරලා තියෙන්නේ කිව්වා. අපි ප්‍රගුණ කළා කිව්වා. ඒ නිසා දන්නේ නැහැ කිව්වා. දැන් ඊට පස්සේ ගියා සේවිකාව ගාවට. ගිහලා අහනවා මේ ඔබගේ කවුද දවන්නේ පුච්චන්නේ? අපි ගෙදර ස්වාමි පුත්‍රයා. ආයෙන ස්වාමි පුත්‍රයා හොඳට වැඩක එහෙම ගන්න ඇති නිරන්තරයෙන්. ගුටි බැට දෙන්න ඇති, වැඩ එහෙම ගන්න ඇති. ඒක නිසා දැන් ස්වාමි පුත්‍රයා මලා දැන් ඔබට සතුටුයි දෙන්න. නෑ අපේ ගෙදර ස්වාමි පුත්‍රයා හරීම හොඳයි, හරි කරුණාවන්තයි. කවදාවත් මට පහර දීලා නැහැ. මට කවදාවත් වැඩ පවර්ලා බල කරලා නැහැ. ඒ තරම් හොඳයි ස්වාමියා. ඉතින් ඒ ස්වාමි පුත්‍රයා ඉතින් එවැනි ස්වාමි පුත්‍රයෙක් ওই විදිය හදිස්සියේ පරලව ගියාම ඔබටවත් නැද්ද දුක? අඬන්නේ නැද්ද? නෑ කිව්වා. ඇයි කියලා ඇහුවා. මම උදේ මැටි කලේ අරගෙන වතුර ගේන්න ළිඳට යනවා. මගේ කකුල පැටලිලා වැටෙනවා. ඒ මැටි කලේ බින්දෙනවා. ඒ බින්දිච්ච මැටි කලේ නැවත හදන්න බෑ කියලා මම දන්නවා කිව්වා. තේරුණාද කියපේ? බින්දිච්ච මැටි කලේ නැවත හදන්න බෑ කියලා මම දන්නවා. ඒ වගේ ස්වාමියා මේක මෙතනින් මේ භවය අතහැරලා ගියා නම් ආයෙ එන්නේ නැහැ කියලා මම දන්නවා කිව්වා. ඒ නිසා මම අඩන්නෙත් නැහැ කිව්වා. දැන් එතකොට හරිද ඒ ගයිතර පවුලේ ජීවත් වෙච්ච ආකාරය දැනගෙනද ජීවත් වුනේ? දැන් ඇඬුවද? ශෝක වුණාද? නැහැ. එහෙනම් අපි කවුරුවත් දන්නේ අපි කොහෙන්ද ආවද කියලා, කොහෙ යනවද කියලා දන්නෙත් නැහැ. හැබැයි අරමුණක් අරගෙන වර්තමාන භවයට ආවා. වර්තමාන භවයේ කරගත්ත කුසල අකුසල කර්ම, ඒකට පෙර භවයේ කර්මත් උදව් කරයි, උපකාර කරයි. ඒ අනුව ඊගා භවයේ ප්‍රතිසන්දියක් ගනි. ওই විදියට සතර අපායට වැටෙනවා සිත. මනුස්ස ලෝකෙට, දිව්‍ය ලෝකවලට ක්‍රියාත්මක වෙනවා සිත. රූපාවචර බ්‍රහ්ම ලෝකවල ක්‍රියාත්මක වෙනවා ධ්‍යාන අනුව. අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ක්‍රියාත්මක වෙනවා ධ්‍යාන අනුව. හැබැයි ඒ ධ්‍යාන අනුවත් ඒ කුසලවල විපාක වශයෙන් පුංචලියෝ නෙමෙයි. ඒකට කියනවා අකුසල් සිත්, කුසල් සිත්, විපාක සිත් කියලා. අකුසල් සිත්. ඒතර අකුසල් අර ලෝභ, දේශ, මෝහ කියන අකුසල මූල ධර්මයන්. ඒ කර්ණ තුන මුල් වෙලා හටගන්න චිත්ත වීති. දැන් මරණාසන්න චිත්ත වීතියක් කියලා දෙන්න තේරෙයිද? ඒක තමයි ප්‍රශ්නේ. මරණාසන්න චිත්ත වීති 24ක් තියෙනවා. අපි සෑම කෙනෙක් මේන් එකක් ගන්න අවසාන චුතිසිතේ. මම එකක් කියන්නේ. දැන් ඔයාලට ওই පහෙන් එකක්, ඒ කියන්නේ පස්පව් වලින් එකක් කරලා තියෙනවා නම් ඒ සටහන මේකේ තියෙනවද නැද්ද? සතෙක් මරුවා නම් ඒක දැන් අරමුණු කරන්න පුළුවන්. හොරකමක් කළා නම් යම් දවසක ඒ සටහනත් මේකේ තියෙනවා. වැරදි කාමසේවනයක් කළා නම් ඒ සටහනත් මේකේ තියෙනවා. බොරුවක් කියලාම කිව්වා නම් කාට හරි ඒ සටහනත් මේකේ තියෙනවා. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කළ මොහොතකට හරි පොඩ්ඩක් මේක වෙනස් කරගත්තා නම් ඒ සටහනක් තියෙනවා. තියෙනවා. දැන් අපි කියමු මෙහෙම. දැන් රුවන්වැලිසෑය වැඳලා තියෙනවා. ගියා. ශ්‍රීමා බෝධියත් වැඳලා, දළදා මාලිගාවත් වැඳලා තියෙනවා. දැන් වැඳලා තියෙනවා කියලා කොහොමද කිව්වේ? දැන් සටහන දුන්න නේද සනේ? දැන් දුන්නේ මේ සටහන එතන. ඒතකොට දැන් මෙහෙම කරනකොට දැන් දළදා මාලිගාව වැඳලා තියෙනවා නම් දැන් මෙහෙම කරනකොට සිත දළදා මාලිගාව අරමුණු කළා දැන් මෙතනට ආවද නැද්ද? ඒ සටහන මේකේ තියෙනවා. හරි. දැන් ඒතකොට අවසාන චුතිසිතේදී දැන් මරණාසන්නව මෙහෙම ඉන්නවා. ඇඳි. දැන් පණ අදිනවා. ගහලා තියෙන බිත්තිය දළදා මාලිගාව තියෙනවා, රුවන්වැලිසෑය තියෙනවා, ශ්‍රීමා බෝධිය තියෙනවා, බිත්තිය ලස්සන ලොකු වර්ණවල. ඒ රූප ගහලා තියෙනවා. දැක්කා. දළදා මාලිගාව. ඒ මාලිගාව වඳින්න ගිය ආකාරය මතක් වෙනවද නැත්? මතක් වෙනවා. හැබැයි ඒ මාලිගාව අරමුණු කරනකොට ඇති උනේ ලෝභයක් නෙමෙයි. අලෝභයක්. ඒ මාලිගාවේ මොන හරි ගෙදර ගේන්න නෙමෙයිනේ ගියේ. මල් ටික හරි එතනින් තියලා ඉන්න. හඳුන් කුරු ටික පත්තු කළා. පහනක් පත්තු කළා. ඒකට තෙල් මල් හඳුන් කුරු ටික අරගෙන ගියා. දැන් පරිස්කාරිකුත් අරගෙන ගියා. ඒ කුඩින් තියලා ඉන්න. එතකොට තමන් සතු දෙයක් එහෙනම් බාහිරට පරිත්‍යාග කරයි මේ සිතක්. එහෙනම් ඒකට කියන්නේ අලෝභය. එතනට ගියේ නැණි තරහෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් ගියේ. එහෙනම් අලෝභ දේශ. එහෙනම් එතන අමෝහය. ඒ කුසල මූල. හරිනේ. දැන් ඒතර අරමුණ ගත්තා රූප සංචේතන. ද රූපේ අරමුණු කළායි නැවතවර. හරිනේ. ඒතර අලෝභ දේශ අමෝහ. එහෙනම් කුසල. ඒතර කුසල ආරම්මණය. අරමුණ කුසල. හරිනේ. එහෙනම් චුති ප්‍රතිසන්දි. දැන් සිත කොහටද වැටෙන්න ඕනේ? ඔකට තමයි කියන්නේ
රූප සංචේතන. රූපය සංඥාවෙන් හඳුනගෙන සංඥා කියන හඳුනා ගන්නවා. එහෙනම් සංඥාවෙන් හඳුනගෙන චිත්ත වීතියක් අලෝභ අද්වේෂ අමෝහ. කුසල චේතනාද අකුසල චේතනා. කුසල මූල. එහෙනම් ඒ අරමුණ ගත්තා චුති ප්‍රතිසන්දි සුගති. හරිද? පැහැදිලිද කියන්නේ? සුගති ප්‍රතිසන්දි. ඒකට කියන්නේ රූප සංචේතන. දැන් අකුසල අරමුණක් වෙනවා. අර පහෙන් එකක් කඩලා තියෙනවා. දෙක එනවා අවසාන චුතිසිතට. දැන් අර එකක්වත් වෙන්නේ නැහැ. අර එකක් අර සත්‍යයක් මරපු එක. හරි හොරකම අපිටම සත්‍යයක් මරපු එක කිය. දෙක අරමුණ වෙනවා. මං ආවල් දවසේ මේදී සත්‍යයක් මරුවනේ. දැන් මරණසන්න මොහොතේ අවසාන චුතිසිත එකයි. අරමුණු කරන සත්‍යයක් මරපු එක. දැන් ඊගාව භවයේ ප්‍රතිසන්දි විඥානේ එක වෙන්නේ මනුස්ස ලෝකෙට එන්න තව පින් තියෙනවනේ. තේරෙනවද කියන්නේ? මනුස්ස ලෝකෙට එන්න තව පින් තියෙනවනම් ඒක අවසාන අරමුණ වෙන්නේ නැහැ. ඒ අරමුණ ශණයෙන් යට යනවා. ඒකට කියන භවාංගසිත කියලා. භවයේ පැවැත්මට අවශ්‍ය අංගයක්. දැන් භවාංග කියන්නේ. ඒතර මෙයාගේ භවාංගසිත කුසල්. පෙර භවවල කුසල් කළා තියෙන ආත්ම භව 100කට. දැන් මේ 10 වෙනි එක. 10 වෙනි එකේ තමයි දැන් ප්‍රාණඝාතය කළේ. හරිනේ. ඒතර ප්‍රාණඝාතය කළේ 10 වෙනි එක. එහෙනම් 11 එන මනුස්ස ලෝකෙ. දුකදී දාන්න බෑ. ඇයි? අර අකුසල කර්මය විපාකේ යට කළා කුසල කර්මයේ විපාකේ මතු කළා දෙනවා ඒක ගෙවන්න ඕනේ. ඒක තමයි මේ ධර්මයේ ස්වභාවය. මේ ලෝකයේ යම් කිසි කෙනෙක් අකුසලයෙන්ම විපාක විඳින්නේ නැහැ. ඉස්සෙල්ලා කුසල කර්ම කරලා තියෙනවා නම් ඒ කුසල කර්මයේ විපාකය ඉස්සෙල්ලා ගෙවන්නේ. ඒකේ විපාකය ගෙවලා ඉවර වෙලා තමයි අකුසල කර්මයේ විපාකය ගෙවන්නේ. මේකට හොඳ කතාවක් කියන්නම්. එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මස් වැද්දෙක් හිටියා අචින්චක කියලා. අචින්චක කියන මස් වැද්දා. දන්නවනේ වැද්ද ජීවත් වෙන්නේ කොහොමද කියලා. සත්තු මරලා ජීවත් වෙන්නේ. ඒතර මේ වැද්දා කැලේ ඉන්නේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් කැලේ ඉන්නේ ගල් ගුහාවක. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැද්දත් එක්ක කතා කරන්නේ. වැද්දත් එක්ක කතා කරලා වැඩන්නේ. බණ කිව්වත් වැඩන්නේ. දැන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පාත්‍රය අරගෙන පිණ්ඩපාත යනවා. එළියට යන ගමට. ගිහිල්ලා ආහාර ටිකක් හොයාගෙන ගල්ලෙන්ට ගිහිල්ලා වළඳනවා. හැබැයි වැද්දා මේක දකිනවා. වැද්දා කතා කරේ නැහැ. කාශ්‍යප බුදුහාමුදුර කතා කරේ බුදුරජාණන් වහන්සේ කතා කළෙත් නැහැ. දෙක දවසක් වැද්දා උදේ පාන්දර ලොකු මුවෙක් මරා ගන්නවා. මරාගෙන කෝටු 4ක් ගහලා මැද්දෙන් කෝටුවක් ගහලා ඒකේ අමුණලා යටින් ගින්දර දානවා. දැන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ යන පාත්‍රය අරගෙන පිණ්ඩපාත යන්නේ. වැද්දා දැක්කා. කල්පනා කරනවා මේක තනියෙන් කන්න පුළුවන් මේ තරම් ලොකු ආහාරයක් මේ මිනිස්සුත් යන්නේ හැමදාම කැම ටිකක් හොයන්න මේකෙන් ටිකක් දෙන්න ඕනේ කියලා අර ආයුධයෙන් අර පිච්චෙන පැත්තෙන් කැලක් කැපුවා කපලේ වල පාත්‍රය ඇතුලෙන් තිබ්බා අත වැහුවේ නැහැ පාත්‍රේ බාරගත්තා බාර අරගෙන එතන ගහක් මුල වාඩි වුණා බුද්ධ ප්‍රඥප්තියක් තියෙනවා දානයක් බාරගත්තාම දානේ විපාක කියන්න ඕනේ ඒකට කියනවා බුත්තානුමෝදනා ධර්මදේශනා කියලා ඔයත් දන්නවා දැන් සාංගික දානයක් දුන්නාම හාමුදුරුවෝ අවසානයේ බණ කියනවනේ. අය තමයි බුත්තානුමෝදනා කියන්නේ. ඒතකොට දැන් බණ ටිකක් කියන්න ඕනේ. ඒක බුද්ධ ප්‍රඥප්තියක්. සියලු බුදුරජාණන් වහන්සේලාත් අනුගමනය කළා ඒක. දානේ ආනිසංස කියන්න ඕනේ. අපිත් එම කියන්න ඕනේ. දානේ ආනිසංස. දැන් පාත්‍රය අරගෙන වාඩි වුණා. දැන් ආනිසංස කියන්නේ කාටද? වැද්දට. වැද්දන්ට බණ කියලා ටිකටක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කතා කරන විශ්වයට. කටහඬ ඇහෙනවා බුදුරජාණන් වහන්සේගේ කටහඬ මුළු විශ්වයටම ඇහෙනවා. යම් කිසි කෙනෙක් ඉන්නවා නම් යම් මිනිස්සෙක් යම් අමනුස්සෙක් යම් දෙවියෙක් යම් ගාන්ධර්වයෙක් යම් බ්‍රාහ්මණෙක් බමුණෙක් එහෙම නැත්තම් යම් කෙනෙක් ඉන්නවා නම් මගේ කටහඬ ඇහෙන ප්‍රමාණය මෙතනට රැස් වෙන්න කිව්වා දානේක ආනිසංස කියන්නේ මුක්තානුමෝදනාව සිද්ධ කරන්නේ. හැබැයි ආවේ ඔක්කොම අදෘශ්‍යමානයි. වැද්ද විතරයි. ඒ අදෘශ්‍යමානයි විශාල පිරිසක් ආවා. ඒක බුද්ධ වචන ඇහෙනවනේ විශ්වයට. කිව්වා මේ මට මෙයා දානයක් දුන්නා. ඒ දානේ ආනිසංස කියන්න එන්න කිව්වා. මෙතන ඉඳලා කල්ප ලක්ෂයක් යනතුරු මෙයා දුගතිය යන්නේ. 75 පාරක් සක්‍ර දේවින්ද්‍රය වෙනවා. 34ක් සක්විති රජ වෙනවා. 108 වතාවක් රට පාලනය කරන රජ කෙනෙක් වෙනවා. මෙතන ඉඳලා කල්ප ලක්ෂයක් ගිය තැන ඔක්කාක කුලේ ශාක්‍ය වංශයේ ගෞතම නමින් බුදුවරයෙක් පහළ වෙනවා. ඒ තථාගතයන් වහන්සේගේ ශාසනය මෙයා පැවිදි වෙලා අරිහත්ත්වයට යනවා කිව්වා.
තේරුණාද කියපු. දැන් ප්‍රශ්නයක් තියෙනවා. වැද්දා ප්‍රාණඝාත කුසලයේ කළ ජීවත් වුණේ. මේක කොහොමද උනේ? ඒ තමයි තමන් ළඟ තියෙන එකම වස්තුවයි දුන්නේ උතුම් වූ සද්ධාවෙන් දුන්නේ ලෝකයේ අසම පුජ්‍යලයට දුන්නේ. තේරෙනවද කියන්නේ? තමන් ළඟ තියෙන එකම වස්තුව වෙන වස්තුවක් නැහැ. අර යකඩ කැලි ටික අනිත් ටික. එතකොට එකම වස්තුවයි උතුම් වූ සද්ධාවෙන් කිසි ලෝභ කමක් නැහැ. දැන් ලෝභයක් නැහැ නේද? මේක යට දීතරක් දීලා ඉවර කරන්නත් බෑනේ. කිසිම ලෝභයක් නැතුව දුන්නා. ලෝකයේ අසම පුජ්‍යලයකට දුන්නේ බුදු කෙනෙකුට දුන්නේ. ඒ දානේ මහත්ඵලයි මහනිසංසයි. එතකොට බුදුරජාන් වහන්සේ ප්‍රාණඝාතයට අහු වෙනවද? නෑ අහුවෙන්නේ. ප්‍රාණඝාතයට අහු වෙන්න කරුණු පහක් සිද්ධ වෙන්න ඕනේ. පණ ඇති සතෙක් වෙන්න ඕනේ. පණ ඇති සතෙක් බව තමුන් දැනගන්න ඕනේ. සිත දැනගන්න ඕනේ පණ ඇති සතෙක් කියලා. මෙරීමේ චේතනාව පහළ වෙන්න ඕනේ. උපක්‍රමයක් සකස් කරන්න ඕනේ. ක්‍රියාව යොදවන්න ඕනේ. එතකොට තමයි කර්මපතයක් වෙන්නේ. එතකන් කර්මපතයක් වෙන්නේ. පතයක් වුණොත් තමයි ඒ සටහනක් වශයෙන් මේකට වැටෙන්නේ. එහෙම නැතුව අපි ඔය එළියට බහලා යනකොට කුඹියෙක් දෙන්නේ කඩියෙක් දිමියෙක් පෑගිලා මැරුණාට කර්මයක් නෙමෙයි. මේ කර්මයක්. ඒක කර්මයක් නෙමෙයි. ඇයි අපි දන්නවද පණ ඇති සතෙක්ද කියලා? අපි දන්නේත් නැහැ. ඒතර පණ ඇති සතෙක්. හැබැයි අපි දන්නේ නැහැ. ඒතර මැරීමේ චේතනාවක් පහළ වුණාද? උපක්‍රමයක් සකස් කළාද? මැරුවද? එකක්වත් නැහැ. එතකොට එහෙනම් කාශ්‍යප බුදුරජාන් වහන්සේට ඒ පහෙන් එකක්වත් නැහැ නේ. පණ ඇති සතෙකුත් නෙමෙයි. පණ ඇති සතෙක් බව කාශ්‍යප බුදුරජාන් වහන්සේ දන්නේත් නැහැ. මැරීමේ චේතනාවක් පහළ වුණෙත් නැහැ. උපක්‍රමයක් සකස් කළෙත් නැහැ. මැරුවෙත් නැහැ. කාශ්‍යප බුදුරජාන් වහන්සේට කර්මය අදාළ නැහැ. හැබැයි වැද්දට අදාළයි. වැද්දට අදාළයි. වැද්දට ඒ පහම තියෙනවා. ඒතර වැද්ද ප්‍රාණඝාත අකුසලයට අහු වෙනවා. හැබැයි මේ ප්‍රාණඝාත අකුසලේ විපාක දෙන්න කලින් මෙයා රහත් වෙනවා. ඒකයි කියන්නේ පරණ වෙච්ච ඒවා ගැන හොයන්න යන්න එපා. වෙච්ච වැරදි ඇති. ඒව හොයන්න යන්න එපා. මෙතන ඉඳලා ඉස්සරහට යන්න කුසල කර්මයක් එක්ක. එතකොට දැන් අර වගේ කුසල කර්මයක් කරගත්තා නම් මොකද? දැන් සමහර එක එක කැල්ලක් කන්නේ නැහැ නේ. මේක බිත්තර දාලා තියෙනවා. තේරෙන්නේ. ඒ අන්තයක් එක. ඒ අන්තගාමීවට කියන්නේ. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ කිව්වා ඒකට කියන්නේ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කියලා. මරාගෙන කන්න බෑ. සැකසහිතනම් කන්න බෑ. තමන් වෙනුවෙන් හදපු එක කන්න බෑ. අනිත් ඕන එකක් කැමති කෙනෙකුට වළඳන්න කිව්වා. කැමති නම් වළඳන්න කිව්වා. කැමති නම් ප්‍රතික්ෂේප කරන්න කිව්වා. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය භික්ෂුන් වහන්සේ නමක් ඒ භික්ෂුන් වහන්සේට උදරාබාධයක් හැදුනා. ඒ කාලේ ජීවකනේ වෙදකම් කළේ. ජීවක බැලුවා මේ උදරාබාධයට මොකද්ද බෙහෙත. අර වෙල් වල ඉන්න කොළපාට පොඩි කක්කුට්ට. ඉන්නනේ පොඩි පුංචි කකුළු කක්කුට්ට. මේක වෑංජනයට හදලා කන්න කිව්වා. දැන් කොහොමද කන්නේ? කන්න බෑ. බෑනේ. කාට හරි කියලා ගෙන්න ගන්නවත් බෑ. ප්‍රාණඝාතයට අහු වෙනවා. පැහැදිලිද කියන්නේ? ඒතර දැන් මහාමුදුරන්ට මරන්නත් බෑ. බුදුරජාණන් වහන්සේට ගියා මේ පණිවිඩය. බුදුරජාණන් වහන්සේ අර හාමුදුරන්ට අඬ ගැහුවා. උදේ. මේ පාරේ පින්ඩපාත යන්න කිව්වා. අද මේ පාරේ පින්ඩපාත යන්න කිව්වා. හාමුදුරුවෝ දන්නේ මොකටද මෙයා යන්න කිව්වේ මේ පාරේ පින්ඩපාතී කියලා. අර හාමුදුරුවෝ ඒ පාරේ පින්ඩපාතේ ගියා. අර වෑංජනේ වැටුණා පාත්‍රයට. හාමුදුරුවෝ වැළඳුවා. බඩේ අමාරු හොඳයි. දැන් ඒකට අහුණාද කවුරු හරි? තේරෙනවා. ඒ කාලේ හිටියා එයා ඇවිල්ලා ඔය ප්‍රාණඝාතය පිළිබඳව දේශනා කරනවා. ඒතර එයා කියන්නේ මේ සත්තු මරන්න එපා. මේක මහා පාපයක්. මේක අපාය යන වැඩක්. ඒක නිසා මේකෙන් වළකින්න මේක හොඳයි. ඒක නිසා ප්‍රාණඝාතය කරන්න එපා කියනවා. දැන් එයාට ඇවිල්ලා ඉරිසි කෙනෙක් යා. දැන් මේක හැමතැනම කිය යනවා. හැමතැනම මිනිස්සු රැස් කරලා කියනවා සත්තු මරන්න එපා, හොරකම් කරන්න එපා, මහා පාපයක්. වා කරන්න එපා පව් කියලා. දැන් ඊට පස්සේ ඔක දැන් ඔයා එක ගමකට ගිහිල්ලා එතන ඉන්න මිනිස්සු රැස් කරලා මේ විදිහට කියනවා මේවා සත්තු මරන්න එපා. මේ මරුපුවාම මේ මස් මාළු කන්න එපා. ඒවා මේ දියගොඩ මස් මාළු කරවල හලනස එකක් අම්බල කඩක් කන්න එපා. ඒක අපම අපාය යනවා. මේ කියලා දැන් මෙයා කියනවා. හැබැයි ඒක බාහිරින් බලපුවාම හොඳයි කියලාත් පේනවා සමහර අයට නේ. එතකොට දැන් එහෙම කියනකොට එක ගමකට ගිහිල්ලා දැන් ওই විදිහ කිව්වා. අපි කියනකොට මිනිස්සු විශාල පිරිසක් තෙල් මල්ලේම අරගෙන සුදු ඇඳගෙන එක පැත්තකට යනවා. මේ පැත්තකට යනකොට මේ අර ආන මේ අර කට්ටිය කොහෙද යන්නේ?
ඒ දන්නේ නැද්ද බුදුරජාන් වහන්සේ කියලා කෙනෙක් මෙහෙට වැඩලා ඉන්නවා. එයා හරි ලස්සන ධර්මයක් දේශනා කරනවා. ඒ බණ අහන්න යන්නේ ඔයලා කියලා. ඊට පස්සේ අහනවා මේ අරයා ඒ බුදුරජාන් වහන්සේ මේ ආමගන්ධේ වළඳනවාද? ආමගන්ධේ කිව්වේ දියගොඩ මස් වලට. මගේ නම ආමගන්ධ ඍෂිවරයා. එයා ආමගන්ධේ වළඳනවා. ඒවනම් එයා කනවා. හවුද? බුදුරජාන් වහන්සේ. අනිත් ගමේ අය කියනවා. අර මෑත් එක්ක දැන් ඉන්න කට්ටිය. අයියෝ එහෙනම් පව් ඒ බුදුරජාන් වහන්සේ අපායයි නේද? පව්නේ. ආමගන්ධේ වළඳනවා. අනේ පව් එහෙනම් අපි කියලා යව බේරගමු. මේ කරුණු කරන්න කියලා ඔය සත්තු මරන්න එපා හොඳ නෑ මස් මාංශ කන්න එපා උඹලා කඩවත් කන්න හොඳ නෑ ඒව කපම අපාය යනවා කියලා අපි යාට කියලා එහෙනම් බේරගමු කියලා දැන් මෙයා ගියා. කවුද? ආමගන්ධ කියන ඉස්සෙවරේ. දැන් ගිහිල්ලා දැන් බණ ඇහුවා. අහලා ඊට පස්සේ ළඟට ගිහින් වාඩි වෙලා අහන මේ ඔබ වහන්සේ ආමගන්ධේ වළඳනවද? ආමගන්ධේ කියන්නේ මොකක්ද? මස් මාළු දියගොඩ මස් මේ කරවල හාල් මැස්සෝ ඔය කන්න හොඳ නෑ ඔය කපම අපාය යනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ මගේ ශාසනයේ ආමගන්ධය ඔක නෙමෙයි අකපදේ. අකපයි කියලා නෙමෙයි කියන්නේ මේවා කැප නැහැ කියලානේ. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා මගේ ශාසනයේ අකපදේ ඔක නෙමෙයි කිව්වා. එහෙනම් ඒ මොකද්ද? මගේ ශාසනයේ යම් කෙනෙක් ගාව රාගය තියෙනවා නම්, ද්වේෂය තියෙනවා නම්, මෝහය තියෙනවා නම්, මාන්නය තියෙනවා නම්, දිට්ඨි තියෙනවා නම්, විචිකිච්ඡා තියෙනවා නම්, තීන මිද්ද තියෙනවා නම් උද්දච්ච තියනවා නම් අහිරි කරෝතප්ප ලැජ්ජ නැහැ බය නැහැ පාපයට ලැජ්ජාවක් නැහැ බයක් නැහැ මෙන්න මේවා තියෙනවා නම් යම් කිසි කෙනෙක් ගාව එයාලා මගේ ශාසනයට සුදුසු නැහැ මගේ ශාසනයේ අකපදේ මෙන්න මේවයි කිව්වා ඊට පස්සේ අහන මේ ආමගන්ධ සිටුවරයාගෙන් එතකොට මේ රාග ද්වේෂ මෝහ මාන දික්ටි විචිකිච්ඡා තීන මිද්ද උද්දච්ච අහිරි කරෝතප්ප ඒවා ඉතින් ආදීනම ඔක්කොම කිව්වා ඊළඟට දැන් මේවා ඔක්කොම තියාගෙන නිර්මාංශ වෙන එක හොඳයිද? එහෙම නැත්නම් මේ කෙලස් කියන කෙලසෙන අපිරිසිදු කරන සිත දූෂණය කරන මේ සියල්ල සිතෙන් අයින් කරලා කරෝල හල්මැස්ස ටිකක් කෑවට කමක් නැද්ද කියලා. තේරෙනවද කියන්නේ? දැන් මොකක්ද හොඳේ? ඔය කියපු කෙලස් ටික ඔක්කොම තියනවද නැද්ද? දෙයකින් නෙමෙයි දාර සත්‍යය තිරිසන් ලෝකෙට දාන්නේ, പ്രേත ලෝකෙට දාන්නේ, නිරයට දාන්නේ. එවෙන් කෙලස් ඉඳ නෙමෙයිද? දැන් එතකොට එහෙනම් ඒ කෙලස් තියාගෙන නිර්මාංශ වෙනවද? එහෙම නැත්නම් ඒ කෙලස් ටික ඔක්කොම අයින් කළා කරෝල හාල්මැස්ස ටිකක් කනවා. මොකද ඊට පස්සේ ආමගන්ධ සිටුවරයා කල්පනා කරනවා. ඇත්ත නේද? මේ ටික ඔක්කොම මයි ගාව තියෙනවා. මේ කියපුව අකුසල සිතුවිලි එතකොට කෙලස් ඒ නොවටිනා නොයදගත් අප්පෝ මේ ටික ඔක්කොම තියෙනවා නේ මයි ගාව. නිර්මාංශය ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා කමන්නේ එහෙනම් මගේ ශාසනයේ නම් අකපදේ ඔකයි මොනවාද කෙලස් ඒ කෙලස් නිසා කර්ම කරනවා කර්ම නිසා විපාක දෙනවා ඒතකොට එහෙනම් කෙලස් නිසා අකුසල කර්ම කළා දුක් විපාක විඳිනවා අනන්ත අප්‍රමාණ නිරේ කල්ප ගණන් එතකොට මේ කෙලස් ටික අයින් කළා පොඩ්ඩක් කරවල හල්මැස්ස ටිකක් කෑවට කමන්නේ තේරෙනවද කියන්නේ? අපේ සිතේ නැද්ද කියපු ධර්මතාව ටික? දැන් බුදුරජාණන් වහන්සේගේ සිතේ නැහැ නේද? රාග රහිතයි බුදුරජාණන් වහන්සේ. රාග නැහැ, විත රාගයි. දේශ රහිතයි. විත දෝසයි බුදුරජාණන් වහන්සේ. විත මෝහයි, මෝහ නැහැ, මුලා වෙන්නේ නැහැ. රවටන්න බෑ බුදුරජාණන් වහන්සේ. අපි රාගයක් තියෙනවා, දේශයක් තියෙනවා, මෝහයක් තියෙනවා. එහෙනම් මේ රාග, දේශ, මෝහ කියන අකුසල මූල ධර්මයන් මූලික වෙලා කරන කර්ම කරනවද එහෙම නැත්නම් ඒවා ටික අයින් කළා අර පොඩ්ඩක් අරවා ටික කෑවට කමන්නේ නැද්ද? ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පැහැදිලිද? ඒ එහෙනම් සමහර අය ඉන්න එක අන්තයක් ඒක. දැන් බිත්තරයක් කන්න බෑ ඒක මේ කේක් කෑල්ලක් කන්න බෑ ඒකට බිත්තර දාන්නේ නේද? ඔක අන්තයක්. ඒක නිසා එහෙම කන්නේ තමන්ට එපා නම් ඉතින් එකයි. එතකොට දැන් බුදුරජාණන් මේ ඊටම ලස්සනට පැහැදිලි කරලා දුන්නා. ඒකේ තියෙන ඊගාවට එතකොට තමන්ට සැකසහිතනක් කන්න බෑ. තමන් වෙනුවෙන් හදලා නම් ඒක කන්න බෑ. දැන් ඒකට උදාහරණයක් කිව්වොත් ආමුදුර හැන්දෑව යනවා පාංශ කූලයකට. මිනිස්සෙක් වතුර වලකට බිලි පිත්තක් දාගෙන ඉන්නවා. මොකද මාළු වෙලන්නේ. දැන් ආමුදුරංග දැකලා හිමින් සැරේ හංග ගත්ත බිලි පිත්ත. හැබැයි උනට ආමුදුර දැක්කා. පහවදා උදේ දාන ගේනවා ඒකෙදරින්. හැබැයි අර වෙල් මාළු තියෙනවා.
ආමුදුර කියන මට මේක එපා. මේක ඔය අරන් යන්න. එයි. කා වෙනුවෙන්ද හැල්ලුවේ? ඇල්ලුවා නා. හැබැයි යාට එක එක්කවත් අහුවෙන්නේ නැතුව එයා වෙන තැනකින් ගෙනාව වෙන්නත් පුළුවන්. හැබැයි ආමුදුරන්ට සැකයිද නැද්ද? අන්න ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. කැමති ඕන කෙනෙකුට කැමති නම් වළඳන්න පුළුවන්. ඕක දේවදත්ත ඉල්ලපු වර ප්‍රතික්ෂේප කරා එකක්වත් කරන්න බෑ කිව්වා. තේරෙනවද? එහෙනම් ඒතකොට දැන් තථාගතයන් වහන්සේගේ දහම තුළ දහම අවබෝධ කරගන්න සිත කෙලස් වලින් තොරයි. රාගය දුර්වල කරන්න ඕනේ. දේශය දුර්වල කරන්න. දේශය දුර්වල කරන්න තියෙන එකම බෙහෙත. ඒ මෛත්‍රිය. වෙන කිසිම බෙහෙතක් නැහැ ලෝකේ. ද්වේෂය, තරහ, ක්‍රෝධ, වෛර කියන මේ අකුසල මූල ධර්මයන් මේවා මේක අයින් කරන්න තියෙන එකම දේ තමයි මෛත්‍රිය. හවුද නැද්ද? දැන් බලන්න මේ මෛත්‍රියෙන් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ සුවසේ නිදා ගන්නවා කියලා. සුවසේ අවදි වෙනවා, සුවසේ නිදා ගන්නවා, නරක හීන පෙන්නේ. එතකොට මිනිස්යන්ට ප්‍රියයි, අමනුෂ්‍යයන්ට ප්‍රියයි, මුහුණ පැහැපත් වෙනවා. එතකොට සිත වහ සමාධි වෙනවා. වසවිස වෙඩි ගිනි අභි ආයුධ වලින් හානියක් නැහැ. දේවතාරක්කාන්ති දෙවියන් රකින්නවා. මේ ආදි වශයෙන් කරුණාකාර ගොඩාක් තියෙනවානේ. දැන් අපි බලමු මේ සුවසේ නිදාගන්නේ කොහොමද කියලා මේ මෛත්‍රිය වඩන කෙනා. දැන් මෛත්‍රිය කුසල් සිතක් නේ. කුසල් සිතක් නේද මෛත්‍රිය. දැන් අපි ඇඳට ගිහිල්ලා ඇඳට වැටිච්ච ගමන් නිින්ද යන්නේ නැහැ. නිින්ද යන්නේ. ඔය නිින්ද යනවා කියන්නේ සිත භවාංගගත වෙනවා. එතකොට මේ ඉන්ද්‍රියන් පහෙන් එකකින්වත් අරමුණු ගැනීමක් නැහැ. රූප දැකලා සිත හටගන්නේ, ශබ්ද අහලා සිත හටගන්නේ, ගඳ සුව ඒ සිත හටගන්නේ. දැන් එහෙනම් මේ සිත පවතින්න ඕනේ යම් අරමුණක. හරි. අරමුණක් නැතුව සිතක් තියෙන්න බෑ. පිටන්නේ. දැන් එතකොට මෛත්‍රිය අරමුණ. දැන් මෛත්‍රිය කියන්නේ කුසල් සිතක්. හරිනේ. හොඳ කුසල් සිතක් තමයි මෛත්‍රිය කියන්නේ. ඒතර මෙයා විනාඩි 5ක් හරි 10ක් හරි ඇඳේ ඉඳගෙන මෛත්‍රී කරනවා. සියලු ලෝක සත්‍යෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා. ඒ ආදී වශයෙන් දැන් හිත ඉන්නවා. දැන් සිත යන්න ඕනේ චුති ප්‍රතිසන්දි දෙකේ ගත්ත අරමුණට. මේක ගැඹුරුයි. ඒ කියන්නේ පෙර භවයේ අවසාන සිත හා වර්තමාන භවයේ පළවෙනි සිත. ඒකට කියන චුති ප්‍රතිසන්දි. අනිත් එක තමයි භවයේ පැවැත්මට අවශ්‍ය අංගයක් වශයෙන් තියෙනවා. ඒකට කියන භවංග කියලා. මේ අවස්ථා තුනේම තියෙන එකම අරමුණයි. එහෙනම් අපි පෙර භවයේ අරමුණු කළා තියෙන අවසාන චුතිසිතට කුසල් සිතක්ද නැත්? කුසලයක් අරමුණු කළා මනුස්ස ලෝකයට ආවේ. එහෙනම් ඒ කුසලෙම අරමුණු කළා තමයි ප්‍රතිසන්දිය ගත්තේ. හරිනේ. එහෙනම් ඒ කුසලය තමයි දැන් මෙතන එන්න ඕනේ. මොකද? නිින්ද යන්න. නිින්ද ගියාම එන්නේ ඒ අරමුණ එන්නේ. දැන් එතකොට ඒ අරමුණට මාරු වෙන්නේ කුසලයෙන් කුසලයට මාරු වෙනවද අකුසලයෙන් කුසලයට මාරු වෙනවද? කුසලයෙන් කුසලයට මාරු වෙන්නේ. තේරෙනවද? ඒක තමයි සුවසේ නිදා ගන්නවා කියන්නේ. පැහැදිලිද කියපුව තේරුන්නේ නැද්ද? සුවසේ නිදා ගන්නවා කිව්වා. කොහොමද නිදාගන්නේ? කුසලයෙන් කුසලයට මාරු වෙන්නේ සිත. මෛත්‍රිය කුසලයක්. එහෙනම් ඒ කුසලයේ අරමුණු කරන සිත භවංගේ අරමුණු කරන. ඒතර භවංගේ කුසලයක්. ලෝභයෙන් දේශයෙන් අරමුණු කර කර එහෙම නිින්ද ගියොත් එහෙම මොකද වෙන්නේ? අර භවංගේ සිත හොලවනවා. ඒකට කියන භවංගේ චලන කියලා. භවංගේ චලන කියලා ඒ භවංගේ සිත හොලවලා කායික හරි ගහ ගන්නවා රැට හීනේ. ළඟ ඉන්න කෙනාට හරි ගහනවා. එහෙමයි නැද්ද? ඉන්න. ළඟ කෙනාට ගහනවා. නැත්නම් දත් මිටි කනවා හීනේ. හවුද නැද්ද? අඬනවා. එහෙම දඟලනයි නැද්ද? එතකොට ඒ වෙන්නේ මොකද්ද? අර රාග හෝ ද්වේෂ කියන ඒ දෙකෙන් එකක් ඒ අරමුණෙන් තමයි මාරු වෙලා තියෙන්නේ. එහෙනම් කුසලයට මාරු වුණාට මේ අකුසල සිත ප්‍රතික්ෂේප කරනවා. ඒතර අකුසල සිත ප්‍රතික්ෂේප කරන්නේ භවංග චලන. අරය හොලවනවා. හැබැයි මෙයා නිදි. එතකොට දැන් අර අරමුණේ බලවත් වෙච්ච සිත දැන් මෙතන එනවා. දැන් භවංග චලනේ හොලවනවා. ඒ තමයි හීන දකින්න කියන්නේ. දැන් පැහැදිලිද කියපේ? එතකොට එහෙනම් ඒ හින්දා තමයි සුවසේ නිදා ගන්නවා කියන්නේ. දැන් සුවසේ නිදා ගන්න එහෙනම් කුසලයෙන් කුසලයට මාරු වෙන්නේ. කුසල සිතින් කුසල සිතට මාරු වෙනවා. දැන් එතකොට එහෙනම් දැන් හොඳට නිදි. කිසි ප්‍රශ්නයක් නැහැ. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හීනෙන් බය වෙන්නේ කෑ ගහන්නේ දඟලන්නේ. එහෙනම් සුවසේ නිදා ගන්නවා සුවසේ අවදි වෙනවා. නරක හීන පේන්නේ නැහැ කිව්වනේ. නරක හීන පේන්නේ නැහැ කිව්වා. එහෙනම් එතකොට දැන් හරිද? ක්‍රියාත්මක වෙන ආකාරය. දැන් එතකොට එහෙනම් මොනවා කල්පනා කර කරද නිදා ගන්න ඕනේ? බෙහෙත් දීලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. සෑම රෝගයකටම බෙහෙත් දීලා තියෙනවා. දේශය කියන එක සහ මුලින් නැති කරන්න ඕනේ මෛත්‍රිය සහ මුලින්
ඉහළට අරගෙන නැත්තම් කවදාවත් කරන්න බෑ. තේරෙනවද? දැන් ද්වේෂයෙන් ඇති වැඩේ මොකක්ද අප්පා? දැන් මේ ඊපෙරේද ගහගත්තේ ඇති වෙන්නේ. අර කවුද ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් එතකොට අර කොහොමද මේ ඊශ්‍රායලේ මොකද්ද? නෙතන්යාහුනේ. එතකොට ඉරානි. දැන් මොකද වෙලා තියෙන්නේ? තව අවුරුදු 10ක් යුද්ධ කළා තීගාවට සමාදානට අසං කරනවද නැද්ද? අසං කරන්න වෙනවද නැද්ද? ඉතින් මේ මොඩේට මේක තේරෙන්නේ නේ. දැන් කාටද ගහන්නේ කායකද තරහ වෙන්නේ? දැන් ඒකේ ප්‍රතිඵලය මොකද්ද? කෝටි ප්‍රකෝටි ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මෙරුණා. කෝටි ප්‍රකෝටි ගණනක ධනයක් විනාශ කළා. අනිත් රටවල් අනන්ත ප්‍රමාණ දුක්ින්ද මේ තෙල් ප්‍රශ්න හින්දා අපේ රටට ලොකු බලපෑමක්. එතකොට බලන්න පොඩක් විනාශයක්ම කරගෙන ආයි සමාදාන වෙනවා. මොකද වැඩි මොඩේ උන් ඉන්නවද අප්පා? මොඩේ උන් ඉන්නවද විතර? එහෙනම් එතකොට ඕක තමයි අර ජේ.ආර්. ජයවර්ධන මහත්තයා නේද කිව්වේ ජපානයට ගිහිල්ලා. වෛරෙන් සංසිඳෙන්නේ නැහැ කියලා. එදා හින්දානේ ජපානයේ දා නිදාස් කරලා ලෝකෙම දාදත් සලකන්නේ අපිට ඒකනේ නේ. එතකොට එහෙනම් වෛරයද ජය ගන්න පුළුවන් වෛරය අවෛරයෙන්ද ජය ගන්න. බුද්ධිය තියනවා නම් එහෙනම් වෛරයට දේශයට තරහට ක්‍රෝධයට ඉඩ දෙන්න එපා. ඒකට හොඳම උදාහරණය තමයි දේවදත්ත. එදා සේරිවාණිජ මෙයා වෙලෙන්ද වෙලා ඉඳලා කල්ප ගාණක් බුදුරජාන් වහන්සේගෙන් පලිගන්න පස්සෙන් ඇවිල්ලා බුදුරජාන් වහන්සේගෙන් මස්සිනා වෙලා ඉපදුනා. බුදු කෙනෙක්ගේ මස්සිනා වෙලා ඉපදින්න කොච්චර පිනක් තියෙනවද? ඒ රාෂ්ට්‍ර සමාපatti පංච අභිඥා තිබ්බ දේවතාව මේ දේවදත්තට. අද කොහෙද ඉන්නේ? වෛරේ ප්‍රතිඵල නෙමෙයිද? එහෙනම් වෛරයෙන් කාට හරි වෙනවද යහපතක්? දේශෙන්. එහෙනම් කායික තරහෙන්. අනිත් කාරණේ තමයි මේ ශරීරය හොඳට වෙන් කළා බෙදලා බලන්න මේකේ පුජ්‍යලෙක් නෑ, සත්‍යයක් නෑ, කෙනෙක් නෑ මේක ඇතුලේ. එහෙනම් බාහිරක් කෙනෙක් නෑ. තේරෙනවද? බාහිර නාම රූප දෙකක් තියෙන්නේ. නාම රූප දෙක හේතුන්ගෙන් තමයි හටගන්නේ. ඒක තමයි විද්‍යාව කියන්නේ. ඒතර කර්මය, විද්‍යාව හා ධර්මය. මේ ධර්මතා තුන තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතර එහෙනම් බාහිරත් පුජ්‍යලෙන් නැත්තම් මේකෙත් පුජ්‍යලෙන් නැත්තම් තරහ ගන්නෙ කවුද? තරහ වෙන්නේ කායිකද? ඒකට ධර්මයේ දකින්න ඕනේ. අන්න එතකොට හරි පහසුයි දේශය කියන එක අයින් කරන්න. මේක ඇතුලේ පුජ්‍යලෙන්නේ නැහැ. පුජ්‍යලෙන්නේ නැහැ නේ මේක ඇතුලේ. හම්බෙන්නේ නැද පුජ්‍යලෙ? කවදාවත් හම්බෙන්නේ නැහැ උනා බෙදලා බලන්න. මේකේ තියෙන්නේ කොටස් රාශිය. කොටස් රාශියක ක්‍රියාවක් නෙමෙයිද මේ තියෙන්නේ? කෙස් ටික උඩින් තියලා තියෙනවා. ලොම් 90ක් ශරීරේ පුරාම මේවා කරලා තියෙනවා. දත් ටික මේක ඇතුලේ තියලා තියෙනවා. මෙතන ඉඳලා තියෙනවා ඇට කැබලි 300ක්. ඒකට අස්සදලි 900ක් අලවලා තියෙනවා. නහරවැල් 900කින් වෙලලා තියෙනවා. ඒක ඇතුලේ තව බඩු මුට්ටු ටිකක් එල්ලලා තියෙනවා. හවුද නැත්? මෙතන ඉඳලා මෙහාට. දැන් ඔය කොයි එකද මම එතකොට? බුදුරජාණන් කියනක මම නෙමෙයි. කෙනෙක් නෙමෙයි. සත්‍යයක් නෙමෙයි. තේරෙනවද? ඒකට හැබැයි පරීක්ෂා කරලා බලන්න ඕනේ නැත්නම් තේරෙන්නේ නැහැ. බලන්න පරීක්ෂා කරලා බෙදලා වෙන් කරලා බලන්න. සත්‍ය නෙමෙයි මේකේ ක්‍රියා තියෙන්නේ. ක්‍රියා නේද තියෙන්නේ? උදාහරණයක් කිව්වොත් කෙස් ගහ ඉස්සරහට ඇදෙන්නේ ක්‍රියාවක් හින්දානේ. දැන් කෙස් ගහ ඒ විදිහටම තියනවද? දැන් ක්‍රමක්‍රමයෙන් ඇදෙනවද? ඉතින් ක්‍රියාවක් නෙති. මේ ශරීරය පුරාම තියෙන ක්‍රියාවක්ද නැද්ද? ක්‍රියාවක් තියෙනවා. අපි කරන්නේ ක්‍රියාවන් තමයි. නේ. හැබැයි මේ ක්‍රියාව මෙහෙවන්නේ සිත. සිත මෙහෙවන්නේ පුජ්‍යලෙන් නෙමෙයි. එයි. දැන් කිව්වොත් මට අනිත් ටික කියන්න වෙලා නැහැ. මොකද දැන් මේ කිව්වේ සද්ධාව ගැන මේ කියන්නේ මේ ධර්මය ගැන කියන්න ඕනේ තුනරන් කරේ පහදින්න. වෙලාව හරිද? ඔව්. මේකේ තියෙන ක්‍රියා පහක් තියෙනවා. තේරෙන සත්‍යයක් නෙමෙයි. ඉතින් ඒක නිසා ඒක දකින්න ඕනේ. ඒක දකින්න සිත තමයි ධර්මයේ දකින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරි කියලා. මේක සත්‍යයක් නෙමෙයි, පුච්චරයක් නෙමෙයි. පණ තියෙන එකකුත් නෙමෙයි. දැන් ඕන කෙනෙක් ඉතින් පණ තියනවා කියන්නේ. එහෙම එකක් කොහෙද තියෙන්නේ? නැ ක්‍රියාවක්. මුළු විශ්වයේම තියෙන ක්‍රියා නෙමෙයිද? මුළු විශ්වයේම තියෙන ක්‍රියාවක්. හවුද නැද්ද? හැබැයි සෑම ක්‍රියාවකටම බලයක් දීලා තියෙනවා. ඒ තමයි කර්ම බලය. පැහැදිලිද? එහෙනම් දැන් මේ විදිහට වෙන් කළා බලන්න. ඒතකොට මේක ඇතුළේ පුජ්‍යලයක් නැහැ, බාහිරත් පුජ්‍යලයක් නැහැ. එහෙනම් කාටද වෛර කරන්නේ? කායිකද තරහ වෙන්නේ? කායිකද අමනාප වෙන්නේ? කාටද ගහන්නේ? අන්න එතකොට තමයි මේ සිත සංසුන් වෙන්නේ. දැන් සිතද මම කියලා ගන්නෙ? සිතක් කියලා ගන්න මේක ඇතුළේ නැහැ. එයා එන්නේ අරමුණක් කරන්නේ නෙමෙයිද?
රූපය අරමුණු කළා එයා විද්‍යාමාන වෙනවා. නැද්ද? රූපය මේ බාහිර තියෙන රූපයක් අරමුණු කළාම සිතක් හැදෙනවනේ. එතකන් නැහැනේ. ඒතකොට ඇහි සිත් තියනවද? ඒ බාහිර රූපෙ සිත් තියනවද? නැහැ. හැබැයි ඒ දෙක සම්බන්ධ වෙච්ච තැන සිතක් හැදෙනවා. ඔක තමයි හේතුඵල ධර්ම. පැහැදිලිද? ඒතර මේ අවබෝධ කරගන්න සිත ඒ හේතුඵල ධර්ම නිවැරදිව අවබෝධ කරගන්න සිත සෝවාන්. සෝවාන් වෙච්ච සිත දුගති වැටෙන්නේ නැහැ. අයි සතර පායට වැටෙන්නේ කවදාවත්. ඒක වටිනවද නැද්ද? සතර පායටයි කවදාවත් වැටෙන්නේ නැත්තම්. සුගති දිව්‍ය ලෝක හයව මනුස්ස ලෝකයේ උපදී හත් පාරයි. ඊට අඩුවෙන් අනිවාර්යෙන්ම නිවන් දකි. එතකොට එයා පුජ්‍යලෙක් හැටියට මේක දකින්නේ නැහැ. එහෙනම් ක්‍රියාවන් හැටියට දකිනවා. ක්‍රියාව නවතින්න කලින් ක්‍රියාව නවත්තන්න වෙනවා. ක්‍රියාවක් ක්‍රියාවකට උපකාර කරන්නේ. ඒතර කර්මය කියන්නේ ක්‍රියාවක්. ඒ කර්මය කරන්න උපකාර වෙච්ච යම් ද්‍රව්‍යයක් නැත්නම් ඒකේ තියෙන ක්‍රියාවක්. දැන් උදාහරණයක් කිව්වොත් හිට දානෙ දෙනවද මේ? ඔව්. ඒතකොට දැන් දානෙ දෙන එක ක්‍රියාවක්ද නැද්ද? ඒ දානෙ සඳහා ගන්න උපකරණවල තියෙන ක්‍රියාවක්ද නැද්ද? අපි කියමු අට පිරිකර හරි වෙන සෙසු පිරිකරක් හරි මොනවා හරි දෙයක් හරි ඒ සෑම ද්‍රව්‍යයකම ක්‍රියාවක් නෙමෙයි තියෙන්නේ. එතකොට ඒ ක්‍රියාව අරමුණු කරන සිත ආයි මේ නාම රූප දෙකේ ක්‍රියාවට ප්‍රත්‍යයයි. ඒ ක්‍රියාවට කිව්වා කර්මය කියලා. ඒ ක්‍රියාව කරන්න උපකාර වෙච්ච දෙයට කියනවා කර්ම නිමිත්ත කියලා. නිමිති. ක්‍රියාවක් කරන්න යම් දෙයක් ඕනේනේ. ඒතර ඒකට කියනවා කර්ම නිමිත්ත. ඒතර කර්මය හා කර්ම නිමිත්ත ඔය දෙකෙන් එක කර්මණු කරලා සිත වැටෙනවා ආයි. ඒතර ක්‍රියාවක් ක්‍රියාවකට ප්‍රත්‍යයද? එහෙම නැත්නම් මනුස්ස ලෝකෙට පුජ්‍යලෙක් ආවද? පුජ්‍යලෙක් ආවේ. මාගේ ගර්භාෂයේ දියර දෙකයි දියර දෙකට සිත වැටුණා ක්‍රියාවක් පටන් ගත්තා. අපි කියනවා දරුවේ පිළිසිඳ අරන් කියලා. හොඳට බලන්න දරුවෙක්ද කියලා. මාගේ ගර්භාෂයේ දියර දෙකක් තියෙනවා. ඒ දියර දෙක මත නෙමෙයිද සිත වැටුනේ. ඒ දියර දෙකේ ක්‍රියාව පටන් ගන්න නම් සිතක් අනිවාර්යෙන් වැටෙන්න ඕනේද නැද්ද ඔකට? ඒ සිත එන්න ඕනේ අරමුණක් කරන්. ඒකට කිව්වා කර්ම කියලා. ඒකට කියනවා සංකාර කියලා. සංකාර කියන්නේ රැස් කරගත්තා. අර මං කිව්වේ රූප සංචේතනා කියලා. එහෙනම් රූපය සංඥාවෙන් අරගෙන ඒ රූපය අරමුණු කළා. එහෙනම් සිත වැටුණා දියර දෙකට මනුස්ස ලෝකෙට. හරිනේ. එයා හොඳට දන් දීලා තියෙනවා. හොඳට සිල් සමාදන් වෙලා තියෙනවා. හොඳට පින් දහම් කළා තියෙනවා. ඒ සිත වැටෙන්නේ අර අතුපැලේ ඉන්න අම්මගේ කුසේ. ඒ සිත වැටෙන්නේ කොහෙද? බකින්හම් මාලිගාවට වැටෙන්න පුළුවන්. කැමති නැද්ද එහෙ? තේරෙනවද? එතන තියෙන මිනිස්සු. ඔව්ද නැද්ද? එහෙනම් අර අතුපැලේ ඉන්නේ කවුද? ඇයි එතකොට මෙතන වැටුනේ? අර එහෙ වැටෙන්නේ නැතු. දැන් පැහැදිලිද? එහෙනම් නිරන්තරයෙන් ලෙඩ වෙලා ඉන්නේ ඇයි? තේරෙනවද? ඇයි ලෙඩ වෙන්නේ? දැන් කවුද ලෙඩ වෙන්නේ? ලෙඩ වෙන්නේ මිනිස්සු නෙමෙයි. අර ධාතුන්ගේ තියෙන විකෘතියක් නැති කරන්නේ මේ සතර මහා ධාතුන්ගේ. දැන් ආපෝ ධාතුව දැන් මහා හාමුදුරන්ට තේරුම් කළා දීලා හාමුදුරන්ට සෙම ගති. මං කිව්වා හාමුදුරනේ සෙම නෙමෙයි හාමුදුරනේ ආපෝ භූතය ඔකට ඒක විකාර කරන්නේ කියලා. ආපෝ කියන්නේ ඇලෙන ගතිය, වැగిරෙන ගතිය, දීර ගතියනේ. දැන් සෙම කියන්නේ මොකද්ද? එයා වැඩි වෙලා නැද්ද ටික? එයා වැඩි වෙලා තියෙනවා. දැන් අපි කියන්නේ මොකක්ද? මට සෙම මේ දවස්වල හෙම්බිරිස්සා. දැන් මට සෙමද හෙම්බිරිස්සාද? දැන් අර ධාතු හතරෙන් එකක් වැඩිපුර ඇවිල්ලාද? පැහැදිලිද කියන? මොකද දොස්තර මහත්තයා බෙහෙත් දෙනවා. මොකද? අනිත් තුන් දෙනාත් එක්ක සමාදාන වෙන්නේ. තද ගතියයි උස්නේයි වාතයත් එක්ක සමාදාන වෙන්න දෙනවා. දැන් මේ බෙහෙත් ටික ගත්තේ නැත්නම් අනිත් එක යන්න නැගිටිනවා ටිකක් වැඩිපුර. උණ ගන්නවා. උණ ගන්නවද නැත්? එතකොට දැන් උණ ගන්නවද අර තේජෝ ධාතුව වැඩිපුර එනවද? පැහැදිලිද කියන්නේ? ඒක තමයි. එතකොට මේ ක්‍රියාවන් නෙමෙයිද මෙතන සිද්ධ වෙන්නේ? ද පුජ්‍යලයෝ දින්නේ සත්‍යයෝ දින්නේ. එන සද්ධා දන, එන සීල දන. එතකොට සිල් රැකපු එක අරමුණු කළා සුගතියකට වැටෙන්න බැයිද සිත? සද්ධා දන, සීල දන. හිරි කියන්නේ ලැජ්ජාව. පාපයට ලැජ්ජ වෙන්න ඕනේ. පින් කරන්න ලැජ්ජ වෙන්න ඕනේ. පව් කරන්න ලැජ්ජ වෙන්න ඕනේ. බය වෙන්න ඕනේ පව් කරන්න. හිරියොතප් කියලා දෙකක් තියෙනවා. ලැජ්ජාව සහ බය. එහෙනම් බය වෙන්න ඕනේ පාපයට. එහෙනම් සද්ධා දන, සීල දන, හිරියොතප්යන්, සුත දන. සුත කිව්වේ අහන්න. තමන දහන. තථාගත දහම අහන වෙලාවක heart attack එකක් හැදිලා පරලෝකිය බය වෙන්න ඕනේ නෑනේ. ධර්මය අහන වෙලාවට. ඒ ධර්මයේ මත නිසිත තියෙන. අර රූපවාහිනී විකාර ටික බලාගෙන ඉන්න වෙලාවට heart attack එකක් හැදිලා මලොත් එහෙම කොහෙද? ඉන්දියාවේ. කොහෙද ඉන්නේ? එතන තියෙන රාගයේ දේශය.
හොඳට බලන්න ওই රූපවල තියෙන්නේ නාට්‍යහලි මොනවා හරි රාගය ද්වේෂය නෙමෙයි තියෙන්නේ. හා දෙතර මොනවද ක්‍රියාත්මක වෙන්නේ? අකුසල. ඒතර තථාගතයන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරන සිත රාග ද්වේෂයෙන් තොරවනේ කහන්නේ. බණහනක රාගයක් එන්නේ, ද්වේෂයක් එන්නේ නැහැ. දැන් ඒතර එහෙනම් මොකද්ද හොඳේ? ගෙනියන්න පුළුවන් දෙපෙයිද? සද්ධාව ගෙනියන්න පුළුවන්, සීලය ගෙනියන්න පුළුවන්, සද්ධා දන, සීල දන, හිරියොත්ප්පියන් දන, සුත කියන එහෙනම් ධර්මය අහන ඒක ප්‍රයෝජන වෙනවද නැද්ද ඊගාවට? සුත දන. ඡාගොච්ච කියන්නේ අර දන් දෙනවා. එහෙනම් දීලා සතුට වෙනවා. දැන් ඒතර ඒක අරමුණු කළ සුගතියට වැටෙනවද? වැටෙනවා අනිවාර්යයෙන්ම. තේරෙනවද? ඒක තමයි අර උසස් තැන් වල වැටිලා විපාක විඳිනවා. පංචකාමයේ විඳිනවා ඊළඟ. හැබැයි දීපේකේ ප්‍රතිඵල. තේරෙනවද? ඒකනේ අර විසක්කාව මේ අන්‍යාගමික පවුලකටනේ ගියේ නේ. දැන් මාමණ්ඩි නිගණ්ඨයන්ට දානි දුන්නේ. එතකොට දැන් විසක්කාව හාමුදුරුවමක් ඇවිල්ලා ඉන්නවනේ ඉස්සරහා පාත්‍රය තියාගෙන පින්ඩපාත. දැන් තාත්තා වළඳනවා මෙහෙම පේනවා ඉස්සරහා දොරකඩ ඉන්නවා හාමුදුරුවෝ. පින්ඩපාතේ ඇවිත්. දැන් විසක්කාව දැක්කා. ගෙල්ල බත් බෙදනවා. ටික වෙලා බලන් හිටියා. දැන් මෙයා අනුන්ගේ ගේකනේ ඉන්නේ. මාමණ්ඩින්නේ දැන් මේ. දැන් කියන්න එපා දෙන්න අර හාමුදුරු කෙනෙක් කියලා ඉන්නවා දාන ටිකක් බෙදන්න කියලා. මමන්ට කිව්වේ නෑනේ. හාමුදුරුවොත් එක තරහයිනේ නිගණ්ඨයන්ට නේ. දානි දුන්නේ. දැන් ටික වෙලා බලන් හිටියා මේ දෙන්න කිව්වේ නෑ. හාමුදුරුවන් ටිකක් හයියෙන්ම කිව්වා මේ අපේ මාමණ්ඩිය පරණ කෑම ටිකක් කන්නේ මේ ඔබ වහන්සේ වෙන ගෙදරකට වඩින්න කිව්වා. පරණ කෑම ටිකක්. දැන් මට කේන්ති හොඳට මෙච්චර මහ විශාල ධනයක් තියෙන ගෙදරක උඹ මට ඊයේ රෑ උයපොද ගෙනත් දුන්නේ. පරණ කෑම. අන්න එතනදි කිව්වන්නේ ඔය වළඳන්නේ පෙර භවයේ ගෙන ආපුවා කිව්වා. පෙර භවයේ අරන් ආපුවා කිව්වා වළඳන්නේ. අනුභව කරන්නේ. එයි පෙර පින්බලෙන් නෙමෙයි දෙටි කියලා ලැබිලා තියෙන්නේ. එහෙනම් මේ වස්තු සම්පත් දේපල ඔක්කොම ලැබිලා තියෙන පෙර පින්බලේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කිව්වා මේවා ගන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගන්නකොට සිත ක්‍රියාත්මක වෙන හැටි පොඩ්ඩක් බලන්න. තමන් පෙර සංසාරේ කරලා තියෙන පින් අනුව යම් දෙයක් ලැබෙනවා නම් ඒක ප්‍රතික්ෂේප කරන්න එපා කිව්වා. අපටත් කියලා තියෙනවා එහෙම. ස්වාමින් වහන්සේට යම් දෙයක් පූජා කරනවා නම් ඒක ප්‍රතික්ෂේප කරන්න එපා. ඒගේ ශ්‍රද්ධාවට හානියක් වෙනවා. බාර ගන්න කිව්වා. හැබැයි බාර ගන්නකොට මේ සිත ක්‍රියාත්මක හැසිරෙන ආකාරය බලන්න කිව්වා. ලෝභය වැඩෙනවද? ලෝභය නැතුව ගන්නවද? තේරෙනවද? දැන් ඒතර සිතේ හැසිරීම බලන්න කිව්වා. පෙර සංසාරේ පින් කළා තියෙනවා නම් යට ලැබෙයි කිව්වා. එපා කිව්වේ නැහැ. ප්‍රතික්ෂේප කරුවොත් අරයාගේ ශ්‍රද්ධාවට හානියක් වෙනවා. තේරෙනවද? එහෙනම් එතකොට චාගෝච්ච දෙන්න ඕන. දුන්නොත් ලැබෙන. එහෙනම් ඊගාවට ප්‍රඥාමය සත්‍යමන්දන. ප්‍රඥාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කරුණු තුනක්. සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි. නිට්ටයද අනිත්‍ය? අනිත්‍ය. අස්තිරයි, తాවකාලිකයි. ජරා ව්‍යාධි මරණ ශෝක කනගාටු දුක්ඛ දෝමනස්යන් නැද්ද? ඒක තමයි දුක. අනිත්‍ය දුක්ඛ. අනිත්‍යක අනාත්මයි. අනාත්මයි කියලා කියන්නේ තමාට ඕන විදිහට නෙමෙයි මේක ක්‍රියාත්මක වෙන්නේ. කලින් ධර්මයට අනුකූලව ඉස්සරහ ධර්මයේ ක්‍රියාත්මක වෙන්නේ. උදාහරණයක් කියන්න. දැන් ඉරටුවකින් ගැහුවොත් රිදෙනවද? හැබැයි දැනෙනවා. මේකට වැදුනා කියලා. හරිද? ඊට වඩා ටිකක් මහත් අගල් භාගයක තුන් කාලක විතර ලීයකින් ගැහුවොත් මොකද වෙන්නේ? ඊට වැඩි ටිකක් වේදනාව වැඩිද? දෙකේ පොල්ලකින් ගැහුවොත් මොකද වෙන්නේ? හතරම රිදෙනවා. ඉතින් ස්පර්ශයට අනුවනේ වේදනාව. ඒ ස්පර්ශය කලින් ධර්මයේ ක්‍රියාත්මක වෙච්ච ආකාරයට නෙමෙයිද වේදනාව? පැහැදිලිද කියන්නේ? ඒක තමයි අනාත්ම ලක්ෂණය කියන්නේ. ඒ තමයි අනාත්ම ලක්ෂණය. ඒ අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්න තමයි ආත්ම දිට්ඨිය අයින් වෙන්නේ. ඒතර ආත්ම දිට්ඨිය අයින් වෙනවා කියන්නේ සක්කාය දිට්ඨිය අයින් වෙනවා. ආත්මය කියන්නේ ඇත කියලා හිතනවනේ. ඒතර දැන් වේදනාව ඇත කියලා හිතනවා. දැන් වේදනාව ඇතද අර කලින් ධර්මයේ අණුව වේදනාවේ අඩු වැඩි බවක් තියෙනවද? හවුද නැද්ද? එහෙනම් ඒ විඳින ස්වභාවය අණුව නෙමෙයිද ඇලෙන්නේ? දැන් එහෙනම් වේදනාව සියුම් නම් තණ්හාවත් සියුම්. වේදනාව තරමක් නම් තණ්හාව තරමක්. වේදනාව අතිශය ප්‍රබල නම් තණ්හාව වැඩිද? එතකොට එහෙනම් කලින් ධර්මය අණුව නෙමෙයිද ඉස්සරහා ධර්මයේ ක්‍රියාත්මක වෙන්නේ. ඔය තමයි අනාත්ම ලක්ෂණය කියන්නේ. මට ඕන විදිහට නෙමෙයි. ඒ තමයි අනාත්ම ලක්ෂණය. ඒතර අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්න ආත්ම ලක්ෂණය, ආත්ම දිට්ඨිය, ආත්ම වාදය, ආත්ම සංකල්පය, සක්කාය දිට්ඨි අයින් වෙනවා. මේ සක්කාය දිට්ඨිය අයින් වුණාම මොකද වෙන්නේ? සෝවන්.
හරි. දැන් ඇද්ද බණ? පැහැදිලි. පැහැදිලිද කියන එක. ඉතින් මීට වඩා බෙහෙතක් ලෝකෙ නැහැ. ධම්මෝෂධ සමන්නත්ති මේක ඖෂධයක්. කාටද? මේ සිතහ කයට. තේරුණාද? ඒක සිතකුත් මේකේ නැහැ නේද? තියෙනවද? හේතුන්ගෙන්ද හටගන්නේ. එහෙනම් මේ ශරීරය කියලා එකක් තියෙනවද කාට හරි? නෑ ඒකත් හේතුන්ගෙන් හටගන්නේ. හේතු අයින් කරු. හේතු අයින් කරු මේ ක්‍රියාව නවතිනවා. ඒ ක්‍රියාව නැවතීමට කියන නිවන කියලා. ක්‍රියා පහයි. රූපේ ක්‍රියාවක් තියෙනවා, වේදනාවේ ක්‍රියාවක් තියෙනවා. හඳුනා ගැනීමේ ක්‍රියාවක් තියෙනවා. ඒකත් ස්පර්ශ ප්‍රත්‍ය. ස්පර්ශයක් වෙන්නේ නැහැ හඳුනා ගන්න. උදාහරණයක් කිව්ව කලර් ලයිට්. දැන් රතු එක ස්පර්ශ වුණ ඇහැට. මොකක් වශයෙන්ද හඳුනගන්නේ? නවතින්න ඕන. ස්ටොප්. හරි. කහ පාට එක වැටලා කොළ පාට. කහ පාට එක වැටෙනකොට දන්නවා දැන් ග්ලාස් තියෙන්න පුළුවන්. කොළ පාට එක වැටෙනවා. කවුරුත් කිව්වේ නැහැ. කිව්වේ නැහැනේ කවුරුත්. සංඥාවක් දුන්නා. ඒක සංඥාවෙන් හඳුනාගත්තා. මොකක්ද අරමුණ හඳුනාගත්තා. ඒ ස්පර්ශයෙන් හින්දා නෙමෙයිද? එහෙනම් සංඥාවට ප්‍රත්‍යත් ස්පර්ශය. වේදනාවට ප්‍රත්‍යත් ස්පර්ශය. ඒ දෙක එකතු කරලා දාගන්න සටහන ඒත් ස්පර්ශයෙන් හින්දා තමයි සටහන දාගත්තේ. ඒකට කිව්වා සංකාර කියලා. රැස් කරගන්න. රැස් කරගත්තා නම් මුක්ති විඳින්න. දැන් රැස් කරගන්නේ මොකද? මුක්ති විඳින්නද නැද්ද? එහෙනම් කර්ම රැස් කරලා නැන මුක්ති විපාක මුක්ති විඳින්න කිව්වා. කර්මයේ ස්පර්ශ කරන සිත විපාකේ ස්පර්ශ කරනවා. අකුසල කර්මයේ ස්පර්ශ කරපු සිත දුක් විපාක ස්පර්ශ කරනවා. කුසල කර්මයේ ස්පර්ශ කරපු සිත සැප විපාක ස්පර්ශ කරනවා. කායික සැප වේදනා. අකුසලයේ ප්‍රතිඵලයක්ද කුසලයේ ප්‍රතිඵලයක්ද? එන සිත නිරන්තරයෙන් සෝමනස් සහගතයි, සතුට සහගතයි. කුසලයේ විපාක. තේරෙනවද? එයාගේ අරමුණ ඊට වෙනවා. බලාපොරොත්තු ඊට වෙනවා. හරිද? එහෙනම් දුක් විපාක තියෙනවා, සැප විපාක තියෙනවා. කාටද? නෑ අරමුණ කරන සිත. අරමුණ ප්‍රිය නම් සතුටුයි. අරමුණ අප්‍රිය නම් දුකයි. ඒතර අකුසලයේ ක්‍රියාවේ ප්‍රතිඵලයක් හැටියට තමයි කායික දුක් වේදනා, මානසික දෝමනස් වේදනා. කුසලයේ විපාක ප්‍රතිඵලයක් තමයි කායික සැප වේදනා, මානසික සෝමනස් වේදනා. දැන් මේක තියෙනවද? එතකොට අර කායික දුක් වේදනා, මානසික දෝමනස් වේදනා වැඩිපුර තියෙන අයත් ඉන්නවද? ඒයි. අකුසල වල ප්‍රතිඵල. පැහැදිලි. එහෙනම් කායික සැප වේදනා, මානසික සෝමනස්ස වේදනා වැඩිපුර තියෙන අය ඉන්නවද? කුසලයේ ප්‍රතිඵල. පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤ. ඒතර පින් වශයෙන් කුසල් වශයෙන් රැස් කරගත්තා. අපුඤ්ඤාභි සංඛාර පව් වශයෙන් රැස් කරගත්තා. දැන් මොකද්ද කරන්නේ? හැබැයි ওই දෙකේම නැවතීම. පින් රැස් කරන්නෙත් නැහැ, පව් රැස් කරන්නෙත් නැහැ. ක්‍රියාව අරමුණු කරනවා. ඒ තියෙන ක්‍රියාව. ක්‍රියා පහක් නේ තියෙන්නේ. එහෙනම් ක්‍රියාව අරමුණු කරන්න ඒකට කියනවා ක්‍රියාසිත කියලා. ඒ ක්‍රියාව අරමුණු කරන සිත ඔය සංකාර කියන එකට වැටෙන්නේ නැහැ. වැටෙන්නේ නැහැ නේද? ක්‍රියාව අරමුණු කරන. රහතන් වහන්සේ ක්‍රියාසිත. රහතන් වහන්සේ ක්‍රියාසිත. ඒතර අර හේතුඵල දර්ශනය සෝවාන්. හේතුඵල. දැන් හේතුඵලනේ තියෙන්නේ. ඒ කියන්නේ අනාත්ම ලක්ෂණය. කලින් ධර්මයේ උපකාර කරන ආකාරයට ඉදිරි ධර්මයේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ තමයි අනාත්ම ලක්ෂණේ. ඒ ලක්ෂණේ ප්‍රකට වුණොත් සෝවාන්. හරිනේ. අවසානයේ මේ සියල්ල ක්‍රියාව විතරක් අරමුණු කළොත් සිත එහෙනම් පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිජ්ජාභි සංඛාර එකක්වත් නැහැ. එහෙනම් ක්‍රියාව අරමුණු කරනවා අවසාන චුතිසිතේ අරමුණු කරන්න යන්නේ ක්‍රියාව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. ඒ සිත නිවෙනවා. අර අටතන වැටෙන්නේ නැති සිත තමයි නිවන. තේරෙනවද? සතර අපාය, මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ. එහෙම නැත්නම් ආයි තියෙනවා සංඤතලය, රූපාවචර බ්‍රහ්ම ලෝක, අරූප තල. ඒ තැනක වැටුනේ නැත්තම් මොකද්ද කියන්නේ සිත? නිවුණා. තේරෙනවද? එතකොට සිතක් තිබිලද නිවුනේ? නෑ. අරමුණේ නිවුණා සිත. තේරෙනවද? එතකොට සිත මගේද? එනවා කියන්නේ කට්ටිය මගේ හිත කිය. කාගේ හිතද? මගේ හිත. වැරදි නැද්ද? ද ප්‍රත්‍යයෙන් හට ගන්නවා. මේක තමයි දහම්. හේතුඵල දහම්. හේතුන්ගෙන් නේද හට ගන්න. හේතු අයින් කරොත්. දැන් තණ්හාව අයින් කරනද කාටවත් තණ්හාව නැහැ බය වෙන්න කිසි කෙනෙකුට නැහැ තණ්හාව.
මේ විඳින තැන ඇලෙන්නේ. යම් දෙයක ආස්වාදයේ විඳොත් නෙමෙයිද ඒකට ඇලෙන්නේ? විඳින්න නැත්තම් සිත එහෙනම් ඇල්ල සිතන්නේ. හරිනේ? එහෙනම් ජරා ව්‍යාධි මරණ ශෝක දැන් ප්‍රවෘත්ති පැවැත්මේ ක්‍රියාත්මක වෙනවා. දැන් જાතියක් නැත්තම් ඉපදීමක් නැත්තම් පහළ වුණ නැත්තම් සකස් වුණ නැත්තම් ජරා ව්‍යාධි මරණ තියනද? නෑ නේද? ආයක තමයි බුදුරජාණන් වහන්සේ පෙන හේතුඵල දාම. කලින් ධර්මය අයින් කළොත් ඉදිරි ධර්මය එහෙනම් චතුරාර්ය සත්‍ය දුක්ඛාර්ය සත්‍ය ඒකට හේතුවක් තියෙනවා තෘෂ්ණාව. එහෙනම් තෘෂ්ණාව අයින් කළොත් දුක්ඛ නිරෝධයි. ඒ නිරෝධාර්ය සත්‍ය. ඒකට මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය තමයි කිව්වේ. සීල සමාධි ප්‍රඥා. දැන් සීලයක පිළිපදලා වාඩි වුණානේ. සමාධියෙන් බණ ඇහුවා. එහෙනම් ප්‍රඥාවෙන් නැගිටින්න. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට වැටිලා තියෙනවා. හවුද නැද්ද? සීල සමාධි ප්‍රඥා. හැබැයි සීල සමාධි ප්‍රඥා ලෞකිකක් තියෙනවා. ලෝකෝත්තර පැත්තක් තියෙනවා. ලෝකෝත්තර පැත්ත තමයි ආශ්‍රව වලින් තොර වෙන්න ඕනේ. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthි ආශ්‍රව. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. ඒවෙන් තොරවනම් සීල සමාධි ප්‍රඥා ඒක ලෝකෝත්තරයි. ආශ්‍රව තියාගෙන පින්කම් කරනවද? එහෙනම් ලෞකිකයි. කාමයන්ට ඇලෙන සිතක්, භවයන්ට ඇලෙන සිතක්, වැරදි දර්ශන වලට ඇලෙන සිතක් තියාගෙන දන් දෙනවා. දන් දෙන එකේ විපාකේ තියෙනවා. හැබැයි සසරට වැටෙනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthි ආශ්‍රව. හරි. ඒ ආශ්‍රව වලින් තොරව දන් දුන්නොත් දාන ආරමුණු කරන්න වෙන්නේ ක්‍රියාව. දීම ක්‍රියාවක් නේ. ඒතර මේකත් ක්‍රියාවක්. අතින් ගත්තා. ඒකත් ක්‍රියාවක්. අතන්ට ගියා. ඒකත් ක්‍රියාවක්. හවුද නේද? එහෙනම් ක්‍රියාව ආරමුණු කරන්න ඒ රාතන් වහන්සේ ආරමුණු කරන්න ක්‍රියාසිත. ඒක තමයි කිය අකුසල වශයෙන් හට ගන්නවා, කුසල වශයෙන් හට ගන්නවා, විපාක වශයෙන් හට ගන්නවා. අපි මේ කර්ණ තුන භුක්ති විඳිනවා මේ සිත එකක් තියෙනවා. පැත්තක ක්‍රියාව ආරමුණු කරන්නේ. රාතන් වහන්සේ ක්‍රියාව ආරමුණු කරනවා. ඒතකොට සංස්කාර හැදෙන්නේ. කර්ම හැදෙන්නේ. ක්‍රියාව ආරමුණු කරා. ක්‍රියාවේ ශුන්‍යතාවය පෙන්වන්නේ අන්තිමට. ওই ක්‍රියාවේ කිසි දෙයක් නැහැ. ඒවත් ගැඹුරින් ගොඩක්. දැන් ඇතිනේ. හොඳයි එහෙනම්. පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. මීට වසර 22කට පෙර පරලෝසපත් වූ සම්පත් සහ තමරා ලංකා ගමගේ අනායගේ පියාණන් වූ නාමසේන ලංකා ගමගේ පියාණන්ට පින් අනුමෝදන් කරනවා. ප්‍රසාද් මහත්මයාගේ පරලෝසපත් වූ ප්‍රේමවතී මෑණියන් සහ ප්‍රේමදාස පියාණන්ට පින් අනුමෝදන් කරනවා. නිරෝෂිකා මහත්මියගේ පරලෝසපත් වූ ජයසුන්දර කෝට්ටයාරච්චි පියාණන්ට පින් අනුමෝදන් කරනවා. සුජීවත්ව සිටින පත්මාකාරී වසම් සහ මාලී අත්තනායක මෑණිවරුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ ධර්ම අවබෝධය පිණිස මේ කුසල් ශක්තිය හේතු ප්‍රත්‍ය වේවා. පින්කමට සහභාගී වන සියලුම හිත මිතුරන්ගේ පරලෝසපත් වූ සංසාරගත සියලුම ඥාතීන්ට හා දෙමව්පියන්ට මෙම පුණ්‍ය කුසල අනුමෝදන් වෙත්වා. ගෞරවනීය පුජ්‍යනීය තපෝවන අරිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමටද මෙම කුසල් ශක්තිය හේතු උපනිශ්‍රේ වේවා. මේ තමයි අරමුණ. එhmenan ක්‍රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඒ පරලෝසපත් මේ පත්‍රිකාවේ සඳහන් පරලෝසපත් ඥාතිනොත් සියලු දෙනා නමිනුත් පරලෝසපත් යම් ඥාතියක්ද ඒ සියලු දෙනා සිහිපත් කරගෙන ඉදම් මේ ඥාතිනම් හෝතු කියන ගාථාව කියන්නේ. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා චබුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තිය ඔබ අප සියලු දෙනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියනවා. සෑම දිනකටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සෑම දිනකටම තෙරුවන් සරණයි.